නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවති. සාදු සාදු. මෙතෙක් පහළ වූ සීලමු තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් අප තථාගත ලෞතර අමාමෑණී ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පාද නමස්කාර කරමි. නමස්කාර වේවා. මේ උතුම් ධර්ම දේශනය තුන් ලෝකයාගේ හිතසුව පිණිස, නිර්වාණ මාර්ගඥාන පිණිස, සසර දුක් කෙලවර කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. අපි තුන් ලෝක වාසීන්ම මේ මොහොතේ සූදානම් වෙන්නේ තම තමන් විසින් පෙර සංසාරේ ප්‍රාර්ථනා කළා වූ, වීර වැඩුවා වූ, සසර දුක් කෙලවර කරන්න තියෙන එකම මඟ වන ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් විසින් පෙන්වා දෙන දුක්ගිනි නිවන උතුම් මඟ, සසර දුක් කෙලවර කරන මඟ, ජරා මරණ දුක් නැති කරන එකම මඟ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. ඒ තම තමන් විසින් කරන්නා වූ, කරා වූ, ප්‍රාර්ථනා කළා වූ, වීර වැඩුවා වූ උතුම් සම්බුද්ධ වචනය අවබෝධ කරගෙන, අවබෝධ කර ගනිමින්, එයට අනුගත වෙමින්, එය ජීවිත අංග බවට පත් කර ගනිමින්, ජීවිතයේ තිබෙන්නා වූ සසරට උදව් වෙන, සසර දුකට, ජරා මරණ දුකට උදව් වෙන්නා වූ සියලු ක්ලේශ ධර්මයන් දකිමින් අවබෝධ කර ගනිමින්, ඒවා ඇසුරු නොකළ සිටින්නට, මහත් වූ වෙරවීරියක් දරන්නට පුහුණු වෙන්නයි ධර්ම ශ්‍රවණය කරන්න මේ සූදානම් වෙන්නේ. ලෙහෙසිම වැඩෙත් මේක, අමාරුම වැඩෙත් මේක. මාර්ගයේ යනකොට ටික දවසක් යනකොට මේක ලේසි වෙනවා. නමුත් පටන් ගනිද්දී හරි අමාරුයි. බැලුවාම අහනකොට හරි ලෝකේ තියෙන සරලම වැඩේ වගේයි පේන්නේ. මොකද සිත බලන්න අමාරු නෑ. එහෙම තමයි ඕනම කෙනෙකුට හිතෙන්නේ. ඕකේ පස්සේ වුණත් පුළුවන් වැඩක් කියලා හිතෙන්නේ. තමන්ගේ පෙර තියෙන අකුසල් මත හිතෙනවා දැන් ඉතින් අහගත්තා, දැන් දන්නවා, මං හෙට ඉඳලා මේක කරනවා කියලා. නැත්තම් මේ සතියෙත් ගෙදර දොරේ වැඩ ටිකක් තියෙනවා, ටික කරලා ඉවර වෙලා යුතුයකම් ටිකක් තියෙන ඒවා කරලා පස්සේ මම ඊළඟ සතියේ ඉඳලා පටන් ගන්නවා. නැත්තම් හිතනවා මේ අවුරුද්ද අවසාන මාසේ, මේ මාසේ අරලා ජනවාරි 1 වෙනිදා පටන් ගන්නවා. ජනවාරි 1 වෙනිදාට හිතෙනවා කමක් නැහැ, මේ ටික ඉතින් 1 වෙනිදානේ, මේ ටිකේ අලුතින් දේවල් ගන්න තියෙනවා, ඒ ටිකත් අරගෙන පොයේ දවසේ ඉඳලා පටන් ගන්නවා. පොයට හිතෙනවා පොයනේ, පොයේ තියෙන ඉතින් පන්සල් යන්න, පොයේ තියෙන්නේ ඔය පොඩ්ඩක් ඇවිදින්න නිදහස තියෙන දවසේ දාට ඇවිදලා ලබන සතියෙන් පටන් ගන්නවා. මෙන්න මේ විදිහට තමන් තුල තියෙන සසර පව් ටික විසින් තමන් කරා වූ පව් දහම අහන අයට පෙර සංසාරේ අපි විසින් හෙළුවා වූ අකුල් වල විපාක මේ විදිහේ සිතුවිලි විදියට, මේ වගේ හැඟීම් සංකල්ප විදියට අපි තුල පහළ වෙන්නේ අපිට නොදැනෙන්න, අපිට උදව්වට එන විදියටයි ඒ වෙන්නේ. හරියට අපිට උදව්වට එන ධර්මතාවල් වගේ. පුහුදුන් ප්‍රත්‍යක්ෂණ අපි ඒ අරමුණම ජීවිතේ වෙනවා. ඒ අරමුණ සමග පහළ වෙන්නා වූ රාග, ద్వේෂ, මෝහ, තණ්හා, මාන කියන මේ කෙලෙස් ධර්මයන් ජීවිතේ වෙන්න ගත වෙන්නේ මේ මොහොතමයි. ඒකට අනුව ක්‍රියාත්මක වෙන කය, ඒකට අනුව පහළ වෙන්නා වූ ඉතිරි සිතුවිලි පරපුරත්, ඒකට අනුව ක්‍රියාත්මක වෙන්නා වූ වචනත් හැරුණකොට වෙන දෙයක් ඔබට දකින්න නැහැ. ඒ මොහොතේ ඒවා ඒ උතුම් සද්ධර්මයේ සඳහන් කරන උතුම් බුදුන් වහන්සේගේ නිර්මල පණිවිඩය තුල අන්තර්ගත වෙලා තියෙන මේ සිතවිල්ලක් හෙවත් පංච උපාදාන ස්කන්ධයක් මේ මොහොතේ පහළ වෙන්නා වූ ස්කන්ධ පහක ක්‍රියාවක් මේ මොහොතේ නිරුද්ධ වෙනවා.
ඒ මොහොතේ පටන් ගත්ත දේ මොහොතේම නිරුද්ධ වෙනවා. නොදන්නකම නිසා, නොපෙනෙන නිසා, හඳුරන්නේ නැති නිසා, දැක දැනගන්න බැරි නිසා නැවතත් ඒ අදහස ඒ විදියට හෝ වෙනත් විදියකට වෙන සංකල්පේ මාරු වෙලා හෝ පහළ වෙනවා. ඒකෙත් එහෙම තමයි. ඒකත් දැනෙන්නේ නැහැ. ඒක පේන්නෙත් නැහැ. ඒකත් ඒ විදියටම ඇසුරු වෙනවා. මේ විදියට අවිද්‍යාව මූලික කොට තණ්හාව ජීවිතාංග වෙලා සසරේ කොහේ යන්න ඇද්ද? මැරෙන වෙලාව කියලා 아무තු වෙලාවක් නෙවෙයි, මේ වගේම හිතෙන විදියට මැරෙයි ඉතින්. මැරෙනකොට මැරෙන එක ගැන හිතෙනවා. යමක් නැති වෙන්න යනකොට ඒ දේවල් හිතෙනවා වැඩි. මරණාසන්න වෙලාවට වයසට ගියාම බැරි වෙනකොට හිතෙන්නේ ඒව ගැන. එතකොට මතක් වෙන්නේ තමන් තා යුතුයකම් කරන්න තියෙනවා, තමන් තවත් දරුමුණු පුරංගෙන් උදව් ගන්න තියෙනවා, එයයි බලන්න තියෙනවා, එයාගේ ළමයි බලා ගන්න තියෙනවා. මට ඒ යුතුයකම් ටික කරගන්න බැරි වුණා කියලා තවත් කාමාවචර සිත්, අකුසල් සිත් ඉපදින සිත ජීවිතේ වෙලා එයට ඇලිලා ඒකෙන් මහා පාපස්කන්ධ ටිකක් එකතු කරගෙන තමන්ට මේ ජීවත් වෙද්දි මේ ඇසට නොදැනුණත්, මේ සිහියට නොදැනුණත් මරණ වෙලාවට මරණ නිමිත්තට මේවා හොඳට යන තැන පේනවා. එතකොට කතා කරන්න බෑ. මොකද ඒවා නිරුද්ධ වෙන නිසා. ධර්මතාවට අනුව මරණ මොහොතේදී මේ ආයතන නිරුද්ධ වෙනවා, අක්‍රිය වෙනවා. කතා කරන්න බැරි වෙනවා, දිව කොට වෙනවා, හුස්ම ගන්න අපහසු වෙනවා. ඒකත් එක්ක මුළු ශරීරෙම අඩපණ වෙද්දි කොහොමද කියන්නේ මට මෙන්න මෙහෙම දෙයක් පේනවා, අනේ මම බේරගන්න කියලා කියන්න විදියක් නැහැ. එතකොට තමයි අර සුළුවෙන් චලනය වෙන්නේ, වෙවුලන්නේ. අපි හිතන්නේ මේ මරණකොට වෙන එකක් කියලා. ඔව්. ඒ ආයතන වැඩ කරන හැටි. තව තවත් අඩපණ වෙලා ගිහිල්ලා මෙතනින් ඊළඟ තැනට යනකම් මේ කය තුල අර ක්‍රියාව සිද්ධ වෙනවා. මේ සිතක් ඉපදිලා මන ආයතනෙන් නිකුත් කරන්නා වූ සංකල්ප ඔබ දන්නවා. ඔබට හොඳට තේරෙනවා නම් මේ දහම මෙච්චර කලක් ඇහුවා. මේ 53 වෙනි දේශනේ සම්මාවල. එතකොට අපි මේවා දිගට ඇහුවා නම් තේරෙනවා එක අරමුණක් ආවම අරමුණට ඇලුනොත් ඒ අරමුණට අනුව ඊළඟ ඒවා මවන්නේ මනස. ඒ අරමුණ හඳුන්වලා දෙන්නෙත් මනස. පළමුව ඇහැට පේන රූපේට හැඳිරීම පහල කරන්නේත් මනස. සසඤ්ඤම් මේ සමනකේ ලෝකේ. මේ සංඥාව මනසමයි. ඊට පස්සේ ඒ මනස උපදවන සංඥාවට හැඳිරීමට අනුව අපිට සිතෙනවා. අපි කියනවා සිතෙනවා කියලා. අපිට තේරෙන වචනේ ඕක. සිතෙනකොට ඒකට ඇලෙනකොට ඒ ගැන නොදන්නකොට එහෙම දෙයක් වෙන බව නොදන්න එක කියන්නේ අවිද්‍යාව මුල් වෙලා නම් ඊට පස්සේ මනසින්මයි ත්‍රි ටික මවන්නේ. අර රූපය ඇහැට පෙනෙද්දී හිතෙන් අමුතු දේවල් මවනවා. එතකොට මේ ආයතන අක්‍රිය වල මන මුල් වෙනවා. ජීවිතෙන් බැලුවොත් මේවා මහා සරල දේවල්, මහා ඇත්ත දේවල්. අන්න මැරෙන වෙලාවට ඒක තමයි වෙන්නේ. මේවා අප්‍රදාන වෙනකොට අරක ප්‍රදාන වෙනවා මන. එතකොට අපි මරණාසන්න වෙලාවේ මේ කයේ වේදනාවල් දැනෙනවා. දැනෙනකොට අවසානයේ මේ වෙන් වෙන මොහොත උපමාවකින්වත් ගන්න බෑ කිව්ව බුදුන් වහන්සේ. ඒ තරම් වේදනාවක් කිව්ව මරණය අධිකතර වේදනාවක්. ඒ වේදනාවක් තියෙන වෙලාවට හොඳ සිතුවිලි එන්න විදියක් නැහැ. වේදනාව හිතෙන් අතාරින්න පුරුදු වෙච්ච උතුමෙකුට හැර මරණය සිහිපත් කොට මරණානුස්සතිය වඩපු ඒ මරණය කියන්නේ ධර්මතාවක් කියලා. මරණය කියන්නේ කෙනෙක් මැරෙනව නෙවෙයි, ධර්මතාවක් කියලා නුවණින් අවබෝධ කරගත්ත කෙනෙකුට සබ්බන්ත නිරෝධ ධම්මා. එතකොට මේ වෙලාවේ මේ සිතේ ඉන්නා සියලු දේවල්, ඒ සියලු ධර්මයන් නිරුද්ධ වෙනවා. අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාවට එකඟව ඥානය මුල් කොට ඒ සිතුවිලි විදියට පෙනිපෙනි යන්නේ අර මරණ වෙලාවේදී මනස මවන්නා වූ සියලු විකාර රූපී සිතුවිලි වලින් ඔහු නුවණින් අවබෝධ කරගනිමින් මිදි යනවා. දැන් පුරුදු වුණොත් වෙලා තිබුණොත් විතරයි ඒ වෙලාවටත් ඒක පුළුවන්. නැත්තම් මැරෙන වෙලාවට එන්නේ දිගටම අසුබ වූ සිතුවිලි. අපි නිකන් ඉන්න වෙලාවක මොනවා හිතනවද කියලා දැකලා තියෙනවද මේ අය? ඔබ සම්මත ලෝකේ නිකන් ඉන්න වෙලාවක වාඩි වුණොත් පුටුවේ වාඩි වෙනකොටත් වාඩි වෙනව මතක නැතුව ඇති. වාඩි වෙන්න අදහසෙද්දි මතකයි. ඒකත් අදහසක් කියලා දන්නේ නැහැ. වාඩි වෙන අදහසින් වාඩි වුණා. හැබැයි ඒක සිතුවිල්ලක් කියලා පේන්නේ නැහැ. මේක චිත්ත සංස්කාරයක් කියලා පේන්නේ නැහැ.
මේක සංකල්පයක් කියලා පේන්නේ නැතුව පුටුවේ වාඩි වුණු වේලේ ඉඳලා හිත විසින් ගෙනල්ලා දෙනවා. ඇත්ති වෙන්න හැමතිස්සෙම වෙන දෙයමයි වෙන්නේ. වෙනස යා විවේක ගන්නවා කියලා ඇහෙන් රූප බලන එක අඩු කරන් ඉන්නේ කයින් ඇවිදින ඒවා අරව මේවා අඩු නිසා මේක හොඳට දැනෙන්න ගන්න. හොඳට මනසින් හෙම්බත් වෙන දවස තමයි ඔය විවේක ගන්න දවස. උපරිම හෙම්බත් වෙනවා. මනස හැමදේම ඕන එකයි එපා එකයි. එදිනෙදා වැඩ කටයුතු වලින් කරන්න ඕන දේවල් වලින් එකක් වෙනකොට අරින් 100ක් වෙන වැඩක් නැති ඒවා. මේකෙන් බේරෙන්න ක්‍රමයක් දැන් දහම දන්න කෙනා හොයනවා. බේරෙන්න හොයනකොට තව එකක් එනවා. බේරෙන්න හොයනකොට තව එකක් එනවා. ඇත්ති වෙන්න හෙම්බත් වෙනවා. නිර්මල බුද්ධ වචනේ නොදැනගත්තොත් කවදාවත් බේරෙන්න බෑ. ওই භාවනා කරන අය අපෙන් ඇවිල්ලා අහලා තියෙන්නේ. ආනාපාන සතිය හුස්ම දිහා බලන් ඉන්න ගියාම බෑ බලන් ඉන්න අමාරුයි මතක් වෙනවා. එක හුස්මක් දිහා යන්තම් බලනකොට හුස්ම ගන්න ආරම්භයයි අරන් ඉවරන එකයි ඉවර වෙන්නේ ඉස්සෙල්ලා සිතක් ඇවිල්ලා කියලා කියනවා. පිට කරන්න මතක් වෙනකොටම පිට කරනවා කියලා හිතනකොට පිට කරලා ඉවර වෙන්න ඉස්සෙල්ලා 2-3ක් සිත් ඇවිල්ලා. එහෙම ඇවිල්ලා කියනවා මේකෙන් බේරෙන්න බෑ කියලා. ඒක නිසා මාර්ගය නොදැනගත්තොත් මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ ජීවත් වෙද්දී මේ හයිය තියෙද්දී, කයේ ශක්තිය තියෙද්දී, සිතේ ශක්තිය තියෙද්දී, පිරිස් බලය තියෙද්දී, මේ ඇහැ පෙනෙද්දී, මේ දිවට රස දැනෙන මොහොතේ, නාසයට ගඳ සුවඳ තාම දැනෙන මොහොතේ, කනට ශබ්ද ඇහෙන මොහොතේ, කයෙන් තාම ඇවිදින්න පුළුවන් මොහොතේ, මේ පංච ආයතන මේ විදියට වැඩ කරන මොහොතෙත් අපිට එහෙමනම් ඒව නොදැනෙනවා නම් එන දේ පේන්නේ නැතිනම් මේවා අසරණ වෙලාවේ ඇවිද ගන්න බැරි මොහොතේ දිවට රස දැනීම අඩු වීගෙන යන මොහොතේ කනට ශබ්ද නැහි බිහිරි වෙන මොහොතේ නාහිට ගඳ සුවඳ නොදැනී යන මොහොතේ ගන්ධය අන්ධ වෙන මොහොතේ ඇස පෙනීම අඩාල වෙන මොහොතේ කට ඇරියම පියන්න වෙලාවක් යන මොහොතේ ඇවිදින්න පාදේ ඔසවන්න බැරි මොහොතේ වැසිකිළිය වෙන්නේ කාමරේමයි ඇඳ අසල හදපු තාවකාලික වැසිකිළියක් තමයි Tamanට පාවිච්චි කරන්න වෙන්නේ. ඒකටත් උස්සලා තියන්න වෙන මොහොතේ මේ දහම නොදැන හිටියොත් යන තැන හිතන්න මැරෙන්න ඉස්සෙල්ලාම අපි අපායක ඉන්නේ. මැරුණම අපායක යන එකකට ඉස්සෙල්ලා බලන්න මැරෙන්නට ප්‍රථම මේ අපාය අපිට හැදිලා. අපි හිතනවා ඒ කෙනා වයසට ගිහිල්ලා කියලා. බුදුන් වහන්සේ දේශනා කරේ අත්තානං උපමං කත්තා. මේ තමාට උපමා කරන්න අනාගතේ මට වෙන දේ. මරණානුස්සතිය නිකම් මරණයක් දකින්නව නෙවෙයි මේ මරණය දැකලා හිතන්න මටත් මේකමයි ඉස්සරහට වෙන්නේ. මේ විදියට මැරෙනවා මේ විදියට මරණ එක්ක උස්සන් යයි එක්ක ගිනි තියලා දායි එක්ක නැතිලා ගහගෙන ගිහිල්ලා මැරෙයි. කෙසේ හෝ මරණය මටත් ලැබෙනවා. කෙසේ හෝ මේ කය අතහැරලා විඥාණය මෙතනින් යනවා එහාකට නාම රූප වශයෙන් තව තැනක ප්‍රතිසන්දි වෙන්නට. එතන මට ඕන විදියට නෑ. මට ඕන විදිහට සිතුවිලි මැවෙන්නේ නැතිනම් මට ඕන එකක් තියාගන්නත් බැරි නම් එන සිතක් තියන්න බැරි නම් කවුද ඔහු චණ්ඩියෙක්ද? අපිට පුළුවන් වෙන්න ඕන අපි චණ්ඩි නම් එක සිතක් තියාගන්න නෑ. මට දැන් මේ චෛත්‍ය විතරක් මැවේවා. චෛත්‍ය දිගටම පේනවා. වෙන මොකුත් එන්නේ නැත්තම් ඇත්තටම හොඳ කෙනෙක් චණ්ඩියෙක්. චෛත්‍ය පේනකොට පේනෝ පේසාවලලු ටික. චෛත්‍ය අතහැරෙනවා. ඒකේ යට කොටස මදි. චෛත්‍ය ප්‍රමාණයට මදි. තා ටිකක් පළල් වුණා නම් හොඳයි. වටේ ඇවිදින තැන ඒ ටික පාදී ඉඩ මදි. එක්කෝ ඒකේ බිම රළු වැඩි අවුවට රත් වෙනවා. මේකේ පියස්සක් හදන්න ඕන ටකරන් වලින් හරි වාටේට ඉන්න ගෙවල් හදන්න ඕන කියලා හිත දුවන වේ. හිත දුවනවා නෙවෙයි හිත තුල සංකල්ප පහළ වෙන. අපි කියන්නේ දුරංගමන් ඒකචරම්. මේ දුර ගමනක් යනවා වගේ දැනෙන සිතුවිලි කන්දරාවක් අනන්තයක් පහළ වෙලා යනවා. මොන චණ්ඩිද මොන කෙරුමෙක්ද ඇයි ඒ හිතනේව කරන්න ගිහිල්ලා තමයි මේ ලෝකෙ විකෘති උනේ. හඳ දැක්කම හිතුණලු හඳට යන්න. ඉතින් ඒ මිනිහා එදා ඉඳලා ඒ පිස්සුව නටනවා. ඉර දැක්කම හිතුණලු ඉර ගැන හොයලා බලන්න. මේ තමන් ගැන හොයන්න හිතෙන්නේ නැහැ. අපිටත් ඉතින් එයයි ලොකුයිනේ. අපි ඒගොල්ලන්ට කියන විද්‍යාඥයෝ කියලා. අපි අතහැරලා ඒව නටන මේ තප්පරේ බුදුන් වහන්සේ තප්පරයක්වත් අපත යවන්න එපා කිව්වා. මොහොතක්වත් අප්පමාදේන සම්පාදිත.
මම කතා කරන්නේ මේ බෞද්ධයන්ට පමණයි. අන්‍ය අයට නෙවෙයි. බෞද්ධ වෙන්න උත්සාහ කරන සහ බුදුදහම සොයන අයට. එතකොට තව කෙනෙක් වෙනවා අඟහරු ලෝකේ ගෙවල් හදන්න. මේ මොහොතේ තමන්ගේ හිත දුන්නු කාම ලෝකය කොයිතරම් බරපතලද කියලා හිතන්න. මේක සංඛාරයක් කියලා හිතන්න තමන්ට පුළුවන්ද? රුවන්වැලිසෑය වඳින්න ගියත් අපි මොනතරම් අරමුණු ගොඩාක් හිතේ තියන් තමයි මේ මල් ටික තියන්නේ. නිවන් අවබෝධ කරන්න මල් තියන අය ඉන්නවා ඇති ලක්ෂයකට එක්කෙනෙක් විතර. අනිත් අයත් විභාග පාස් වේවා, ළමයි විභාග වලින් සමත් වේවා. ඔවුන්ට රැකියාවල් ලැබේවා. ඔවුන්ට හොඳ විවාහ ලැබේවා, හොඳ දරුවෝ ලැබේවා. පොල් පැලත් පූජා ඒවයි පා කියන්නේ නැහැ. ඕච්චර තමයි භවේ. කවදාවත් නිවනක් ලැබෙන්නේ නැහැ. හිතන් ඉන්නේ නිවන ඉබේ ලැබෙනවා. ඉබේ තමයි ලැබෙන්නේ මාර්ගයේ අඩනකොට. ඉබේ තමයි කෙලෙසුත් ලැබෙන්නේ. ඉබේමයි නිවනත් ලැබෙන්නේ මාර්ගය යනකොට. හැබැයි මගඵල මාර්ගයට ඵලයේ තියෙන්නේ. ලේසි නෑ මග. දැන් ඔබට පුළුවන් ද හිත අතහරින්න. අතහරින්න ඉගෙනුවේ නැත. අවබෝධ කරගන්න ඉගෙනුවේ. මේක සංකල්පයක්. මොනතරම් ලේසිද බලන්න. මේවා පුළුවන් ඇත්ත මොනතරම් සතුටෙන් දෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛානම් මොකක් සකස් වුණත් දුකක්මයි. දුකටයි දෙයක්මයි. ඒ සංඛාරය සමග ඒ මොහොතට පහළ වුණු ආධ්‍යාත්මයේ බඹයක් පමණ මේ කය ඇතුලේ ක්‍රියාකාරීත්වය පංච උපාදානස්කන්ධ දුකක්මයි. ඒ ස්කන්ධ පහයිති දුකට. රූපයයිති දුකට. වේදනාවයිති දුකට. සංඥාව හේවත් මේ මොහොතේ අසුරු කරන්න ආපු සංකල්පය දුකටයිති. ඒකත් එක්ක එකඟව වැඩ කරන හේතු නිසා සකස් වූ කාය සංකාර, චිත්ත සංකාර, වචී සංකාර, කායසිත වචනේ. ඒයිති දුකට. විඥාණය දන්න බව, ඒ ගැන දන්න බව, මේ මොහොතට පහළ වූ ටික ගැන දැනීම විඥාණය. අයිති දුකට. පංච උපාදානස්කන්ධෙම දුකටයිති. ඒ වෙලාවේ එහෙම හිතෙනවද? මේ පංච උපාදානස්කන්ධේ දුක කියනකොට උපන්න අකුසල් පහ වෙනවමයි. ඒ අවිද්‍යාව නිරෝධෙමයි. නොදැක්කොත් උපන්න අකුසල් ඇසුරු වෙනවමයි. ඒවයිති අවිද්‍යාවට. බැලුවහම ලේසි චෛත්‍ය ගැන හිතන එක. චෛත්‍යයට ගයක් හදලා දෙන්න හිතන එක ලේසි. මේක සිතක් කියලා හිතන එක අමාරුයි. මේක උපාදානස්කන්ධයක් කියලා හිතන එක අමාරුයි. ඒක නිසායි විදර්ශනාව අමාරුයි කියන්නේ කට්ටිය. ඇත්ත. උපාදානස්කන්ධ විදිහට බලන්න බෑ කියන්නේ ඒකයි. බෑ කියලා කියනවා. බෑ කියනවා. ඒකයි විවිධ ලේසි ක්‍රම හොයන්නේ. ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ. සත්තානම් විසුද්ධිය. සත්තා කියන්නේ රූපය සත්තාය. වේදනාව සත්තාය. සංඥාව සත්තාය. සංඛාරය සත්තාය. විඥානය සත්තාය. අපි සත්තා කියන එක දන්නේ නැතුව ඇති. සත්තානම් විසුද්ධිය. මෙහි සුද්ධ වීම. මේ උපාදානස්කන්ධය තුල කාමය, ඒ රූපයට ඇලෙන බව, රූපයට නැමෙන බව, රූපයට යටත්ව ක්‍රියාත්මක වෙන බව කාමය. කාමය උපාදානයයි. උපාදානය කියන්නේ ඒ වෙලාවේ මම මගේ ආත්මය කියලා වැඩ කරන්නේ ওই කාමයමයි. ඒකන කාම උපාදාන. ඒ මොහොතේ කොච්චර දේවල් නම් වෙනවද? විදුලියක් කොටන මොහොතේ කොච්චරනම් දේවල් මේ ලෝකේ වෙනවද? කොච්චර දේවල් පේන්න ගන්නවද? අපිට පේන්නේ පොඩ්ඩයි. අපි හිතුවේ අපිට පේන ටික තමයි ඔක්කොම කියලා. ඒ කියන්නේ අපි කෙරුම වගේ විස්තර කරන්න යන්නේ. බුදුන් වහන්සේට සමානයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැක්ක දේ කැටේරිය වනාන්තරේ කොළ වගේ මේක කිව්වට කියන්න බෑ ලෝකයට. ලෝකෙට දෙන ප්‍රමාණය මේ කැලේ මිටක් වගේ මේ කොළයක් තරම් පොඩ්ඩයි මිනිහෙකුට ඕන. අපි මේ ඔක්කොම අමතක කරලා කියන්නේ බුදුහාමුදුරන්ට පෙනුන විදියටම අපිටත් පේනවා. අපිට සමාන කරගන්න බුදුහාමුදුරු. ලේසි. ඒ මහා පවත් කරගන්න එක ලේසි. බුදුහාමුදුරුවෝ සාමාන්‍ය මිනිහෙක්ලු. අහන්න ලැබීමත් පවක්. මිනිහෙක් කියනකොට කෙලෙස් තියෙන ප්‍රත්‍යඥයි. එතකොට අපි මොනතරම් අමාරුවෙන්ද බුදුන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්නේ දහම තුලින්. මේ දහම දැක්ක දවසට, දහම භාවිතා කරන දවසට පෙනෙයි බුදුන් වහන්සේ කවුද. අපිට පේන්නේ මේ කොච්චර සොච්චමද. විදුලියක් කොටද්දි කොයිතරම් දේවල් මේ ලෝකේ පේන්න ගන්නවද? මේ මොහොතේම විදුලිය කොටල විරදි නැති වෙනව නේද? එහෙනම් සිතක් පහළ වෙනකොට මේ සිතත් එක්ක හැට ගන්න කෙලෙස් ධර්මතාවල් කොපමණ නම් තිබේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන.
ඒකත් එක්කම තණ්හාව, කාම, රාග ඔක්කොම ධර්ම පහළ වෙනවා. ඒ ධර්මතාවල් පහළ වෙච්ච බලවත් නිසා මා තුල නවතිනවා. නවතින්නේ අවිද්‍යාව තියෙනකම්, නොදන්නකම තියෙනකම්. මම ඒකට වැට නොබඳින තාක්, මම ඒක තීරණේ නොගන්න තාක් මේක ක්‍රියාත්මක වෙනවා. ඒක කියන්නේ තව එකක් උපදවන්න ශක්තියක් වශයෙන්, එක බීජයක් වශයෙන්, එක නියාමක ධර්මයක් වශයෙන් එතන ඉතුරු වෙනවා. තව සංකල්පයක් එනවා. එයා පාර අයිනේ ගියාට දරුණු කෙනෙක්. ඔන්න දැන් මාට හිතෙන්න ගන්නේ කවුරු ගැනද? එයා ගැන. එයා කියලා කියන්නේ ඒ කෙනා, පාර යන කෙනෙක් ගැන මේ හිතෙන හැටි කිව්වේ. ඉස්සෙල්ලා කෙනෙක් පේනවා. ඊළඟට එයා අයිනේ ගියාට දරුණු කෙනෙක් කියලා හිතෙනවා. ඔය රංගපෑමක් කියලා හිතුණා. මේ ඔක්කොම මොනවද? සංකල්ප. මේ ඔක්කොම උපාදාන ස්කන්ධ. එහෙම හිතුවම, එහෙම හිතනට අර එළි ඉන්න කෙනා ගැන සංකල්පය පවතින ක්‍රමය මාරු වෙලා ඇතුළෙන් පේන්න ගන්නවා. මේක ඇත්තටම ඇතුළේ වෙන්නේ. එළියේ රූප එළියට හැදුවලා දැක්කේ නෑ. ඒ රූපය ආධ්‍යාත්මික කය තුලදී අසත් එක්ක හමු වෙන්නේ. විඥානේ එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ. දන්න බව. ඒක තමයි ස්පර්ශය කියන්නේ. තින්නම් සංගති පස්සෝ. එතකොට තමයි වේදනා සංඥා පහළ වෙන්නේ. හැඳිනීම පහළ වෙන්නේ. මනසින් දෙන්නේ අර කෙනා මෙහෙම කෙනෙක්. ඒ මොහොතෙමයි, පේන මොහොතෙම හිතෙන්නේ. පේන මොහොතෙම තියෙන එකටයි හිතෙනවා කියන්නේ. අපි හිතෙනවා කියන්නේ මේ පේනකොටම හිතන උස කෙනෙක් කියලා. ඉතින් උස කෙනෙක් කියලා හිතෙනවා. පහළ වෙච්ච දේ. ඉතින් ඒක අනුව බලන්න දැන් සක්කාය දිට්ඨිය. මෙන්න මෙහෙම හිතෙන එක අවිද්‍යාවට අයිති වුණොත් ඒක දෘෂ්ටි වල ඒකට අනුව පෙනෙනවා නම් ඒකයි දිට්ඨිය කියන්නේ. අන්න ඒකයි සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධෙමයි. කොච්චරනම් අපි ලේසි කිව්වත් කොච්චරනම් අමාරුද? මොකද කාගෙන්වත් ඉල්ලන්නේ ණයට නිවන් දකින්න ක්‍රමයක් නැහැ. කාගේවත් බලයක් ගැන ප්‍රකාශ කළ අපේ තාත්තා රහත් වෙලාය, බාප්පා රහත් වෙලාය කියලා මේ නිවන් දකින්න ක්‍රමයක් නෙවි මේක. පරම්පරාවම රහත් වුණත් තමන්ට යන්න පුළුවන් අවීචි මහ නිරේට. යසෝදරාව රහත් වෙනකොට සුප්‍රබුද්ධ සහ දේවදත්ත අවීචි වල යනවා. අට මහ නිරයන්ගේ යනවා. ඒකයි මේකේ ධර්මතාව. එම නිසා තව කෙනෙකුට උදාහරණයට උපමාවට ගත හැක. ආදර්ශයට ගත හැක ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙන්නේ ඔබ තුලමයි. මා තුලමයි. තම තමන් තුලමයි. ඔබ තුලමයි. හොත්තට මතක තියන්න. මරණ වෙලාවේ තොදෙයියට අපි මේ උපමා එක කතාව ගන්න. මේ කතාවේ මොන්නතරම් ආදර්ශයක් තියෙනද ඕන කෙනාට මේකෙන් පෙනිච්ච පේන්න ගන්නවා. තොදෙයියටත් මරණ වෙලාවේ මතක් වුණේ රත්තරන් බඩු. මේක ඇතුලේ තිබුණ රූපය තිබුණ, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන ස්කන්ධ පහම තිබ්බා. ඒ වෙලාවේ රූපකාමී තිබුණා. රූප තණ්හාව තිබුණා. ඒ රූපෙට ඇලීමෙන් වින්දනයක් ලබන හුරුව රාගය තිබුණා. ඒක තමයි බීජ ටික කියන්නේ. ඊළඟ තැන පැලවෙන්නේ මේක තමයි චුතිසිත කියන්නේ. මරණ වෙලාවෙන සිතට තියෙන නම චුතිසිත. ඒක තමයි ප්‍රතිසන්දි විඥාන කියන්නේ. ඊළඟ තැන පහළ වෙන්න උදව් වෙන ශක්තිය මේක. මෙතන අවිද්‍යාව තිබුණු නිසා ඊළඟ සිත එතන උපදවනවා. ඒ උපදින්නේ ඒ ස්ථානෙමයි. තොදෙයිය ඉපදුනේ ඒ ස්ථානෙමයි. බල්ලෙක් වෙලාමයි. බලු කුසකමයි. මේක තේරෙනව නම් මේක පිළිගන්න පුළුවන් ඥානෙ පෙර සසර ගෙනල්ලා මේ මොහොතේව ජීවය ලබලා නම් හිතන්න ඔබ මොනතරම් බය වෙන්න ඕනද? ඔබට මහ වාහන ඇති. ඔබට දීපල ඇති. මේවා සොච්චමක්වත් අදාළද බලන්න මේ විපාකෙට. මරුණම ඕනනම් දාන පොඩ්ඩක් දේවි. දානයක් දේවි හැත්ත. අපි මේ ක්‍රමයට ගංගානමගේ වැලි ගානට පුතුන් වහන්සේලා හම්බුණා නම් අපි මේ වගේ දන් දෙන ආත්මවල දන් දෙන අය ඉන්න ආත්මවල ඉපදුණු වාර ගාන කියන්න මේ මහ පොළොවේ වැලි මදි. අපිට ඉතින් බුදුන් වහන්සේලා හම්බුණු ගානනේ ගංගානමගේ වැලි ගාන. අපිට කොච්චරනම් දන් දෙන්න ඇද්ද? අපි භවයෙන් ගැලවිලා නැහැනේ. කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ඔබට හම්බෙලා ඇති. විපස්සිකී වෙස්සබු කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම විවිධ බුදුන් වහන්සේලා ඔබට අනන්ත හම්බෙන්නට ඇති. අප්‍රමාණ හම්බෙන්නට ඇති. ඒ බුදුරජාණන් වහන්සේලා දහම් දෙසද්දී ඔබ හංහින්නත් ඇති. ඒ දහම් ඔබට වැටහෙන්නත් ඇති.
වැටහෙන්න උත්සාහ වෙන්නත් ඇති. ඔබ උත්සාහය ඉන්නත් ඇති. නමුත් අපි සසරේ නම් අපි තේරුම් ගත යුතුයි අපි කොහේ හරි ඉන්නේ නැති. කොහේ හිටියත් අපිට තිබුණේ ජරා මරණ දුක. හිතන්න දැන් අඟහරු ලෝකෙ ගැන නෙවෙයි හිතන්න ඕන ඔබ ගැන. මොනතරම් භයානකද මේ කතාව. මොනතරම් අසාධාරණද ඔබට වෙන මේ විපාකේ. මොනතරම් අමාරුවෙන්ද ඔබ මෙතනින් ගැලවෙන්නේ. හිතලා බලන්න. සියලු සංස්කාරය මොනතරම් ඔබට දුකක් දුන්නද. ඒ රූපය මොනතරම් ඔබට ගින්නක් දුන්න. රූපය ඇවිල්ලා ඔබ වසඟයට අරගෙන ඔබේ සිත වසඟ කරලා ඔබ අරන් ගියා නේද කොහෙට හරි. මේ తాවකාලිකව සැපයි කියලා පහළ වෙන ද්වේෂය මුල් කොට හෝ රාගය මුල් කොට පහළ වෙන සිත ඔබ කොහේ හරි අරන් ගියා නේද. මේ කියන කෙනෙක් ඔබට මේ සසරේ හම්බුන්නේ නැහැ. මේ විපාකේ මෙහෙමයි මෙන්න මේ ක්‍රමයටයි සසරේ ඉන්නේ මේ ක්‍රමයට ගියාමයි සසරෙන් ගැලවෙන්නේ කියලා දේශනා කරනවා. උතුමේ කම්බ වෙද්දිත් ඒ උතුමාටත් ඔබ බන්නද දන්නේ නැහැ. ගරහන්න ඇති. ඔබ සමානයි කියලා හිතන්න ඇති. ඒකේ විපාක වශයෙන් අදත් අපි මේ දුක් සහිත සසරේ දුක හඳුරන්න බැරුව කැරකි මේ අත. ඔබම ඔබ දුවමින් ඉන්නව නේද? මොනතරම් භයංකරද? තා මොහොතකින් අපිට හෘදේ වස්තු තද වෙලා මැරෙන්න පුළුවන්. තා මොහොතකින් අහන දෙයක් දරා ගන්න බැරුව ජීවිතේ නසා ගන්න හිතෙන්න පුළුවන්. මේ දුර්ලභව ලැබුණු මනුස්සාත්මේ බුද්ධෝත්පාද කාලෙක ලැබුණු මේ අති දුර්ලභ මනුස්සාත්මේ ඔබට බාල්දු වෙන්න පුළුවන්. ඔබ ඉදිරියේ බාල්දු වෙන සිතක් පහළ වෙන්න පුළුවන්. මට මේ ජීවිතේ වැඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. මේ ජීවිතේ ලබා ගන්න ඔබ පෙර ශාසනවලදී පෙර ආත්මවල මහ පෙරම් පුරාණති මනුස්සාත්ම ඉපදේවා කියන්නේ. දෙවියොත් පතන මනුස්සාත්ම ඉපදෙන්න බුද්ධෝත්පාද බුදුවරු පහළ වෙන්නේ මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝකේ නෙවෙයි. මනුස්සාත්ම එච්චර දුර්ලභ දෙයක්, එච්චර වාසනාවන්ත දෙයක්. නමුත් ඔබ මෙතෙන්ට මොහොක් හරි කාම ලෝකේ වස්තුවක් නිසා, කාම ලෝකේ දෙයක් නිසා, සිද්ධියක් නිසා මේ ජීවිතේ බාල්දු වෙන්නේ නැති ඔබ ඉස්සරහා. ඔබට හිතෙන්නේ නැති පෙති ටිකක් බීලා මේ ජීවිතේ නැති කරන එක සැපයි. ඒ කියන්නේ ඔබ ලබා ගන්න මීට වඩා තුච්ච පහත් ජරා අන්ත අසරණ දෙයක්මයි. ඔබට හිතෙන්නේ නැති මේ ජීවිතයට වැඩිය හොඳයි ගඟක පනින එක. මීට වැඩිය හොඳයි මූදේ පනින එක. මීට වැඩිය හොඳයි මෙතනින් සමුගන්න එක කියලා අනන්ත අප්‍රමාණ ජීවිතාත්මවල ජීවිතෙන් ඔබ සමුගන්නට ඇති. මේ වටිනා මනුස්සානම් පටිලාභෝ අති දුර්ලභෝ මේ අති දුර්ලභ මනුස්සාත්මය. නිවැරදිව පරිහරණය කරන්න ඉගෙන නොගත්තොත්, නිවැරදිව අවබෝධ කර නොගත්තොත් යන තැනක් හිතා ගන්නවත් බෑ. තොදෙයියත් මිනිස්සෙක්, සුප්‍රබුද්ධත් මිනිස්සෙක්. සුප්‍රබුද්ධ මිනිස්සෙක් කියලා පින පළ දුන්න රජෙක්. ඒවකට රජුරු. ඒ රජාගේ දූ තමයි යසෝදරා. ඒ රජාගේ පුතා තමයි දේවදත්ත. දැන් ඔබට තේරෙන්න ඕනේ නේද? මේ මනුස්සාත්මේ රජකම් වලින් ඇති අර්ථය කුමක්ද? මේ සිත මෙච්චර පහත් දෙයක් කරනවා නම්, මේ සිත ගැන දේශනා කරපු එකම දහම බුදුදහම නම් මොනවා තිබුණත් ඉවරයි නේද? ඔබ ඕන තරම් දිව්‍ය ලෝකවල මහේශාක්‍ය ලොකු දේව මට්ටම් වල උපදින්න ඇති පිනේ මහිමයට පින විතරක් කරලා අර ඉන්දික දෙවියෝ වගේ අනුන්ගේ බෙදන බත් හැන්දක් ඉල්ලම් බෙදලා ඒකේ පිනෙන් ඉන්දික නමින් ඉපදුණා. තාවතිංස දිව්‍ය සභාවේ මොනතරම් ප්‍රාතිහාර්යයක්ද? එතකොට එවැනි තැන් ඔබ බුද්ධෝත්පාද කාලයක් නුනනම් දහම අහන්න නැහැ, ගැලවෙන්න බෑ. ආවිස ඉවර වෙලා නැවත සසරට වැටෙන්නේ නැති. ලක්ෂ කෝටි වරෝව තැන් වල උපදින්නට ඇති. ওই දිව්‍ය ලෝක තුසිතේ හැර ඉතිරි තැන් වල ඉපදින්නට ඇති. දිව්‍ය ලෝක ධ්‍යාන වඩලා බමුණු හම්බෙච්ච යුගවල ඒ බමුණු භාවනා කරලා ධ්‍යාන සම්පatti ලැබලා අරූපතලවල ඕන තරම් අනන්තවත් ඉපදෙන්නට ඇති. රූපේ ධ්‍යාන වඩලා ඕන තරම් ඔබ බ්‍රහ්ම ලෝකවල උපදින්නට ඇති. නමුත් මගපලවලට එන්න ඥානය බුද්ධ ඥාන නැතිනම් කාටවත් බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන තාක් කවුරුවත් මගපල ලබන්නේ නැහැ. දැහැනකින් తాවකාලිකව ලබන සුවයත් අතහරින්න උගන්වන බුදුන් වහන්සේ. ගිරිමානන්ද සූත්‍රය අග පෙන්නන්නේ සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති වතහරින්න පීති පටිසංවේදී ඒකෙනු මිදෙන්න විමෝචයන් චිත්තං ඔය විදියට හැම එකකින්ම සිතේ දැනෙන සියල්ලගෙන්ම ඒවා
ඔක්කොම හට ගැනීම බව මතක තියන්න, දැනීම බව මතක තියන්න, ඒවා අනාත්මයි කියලා දකින්න, මම නොවේ කියලා දකින්න, මම කියලා කෙනෙක් නොවන බව නුවණින් අවබෝධ කරගන්න, මගේ දෙයක් නොවන බව නුවණින් අවබෝධ කරන්න කියලයි බුදුන් වහන්සේගේ දේශනාව. එච්චරටම ගාම්භීරයි, එච්චරටම දුරදිග යන දෙයක් දහම. මේ මහා රහතන් වහන්සේ කෙනෙක් හිතට දැනෙන සියල්ලම අනාත්මයි කියලා නුවණ. පංචවග්ගීය සූත්‍රේ, මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා අපි කියන ඒ සූත්‍රය සම්පූර්ණ උගන්වන මේ රූපය අනාත්ම බව, වේදනාව අනාත්ම බව, සංඥාව අනාත්ම බව, සංඛාරය අනාත්ම බව, විඥානය අනාත්ම, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා. ඒ මුලින් අවබෝධ කරන කෙනෙක් හිතේ එන සතුට, කෙලෙස් අඩු වෙනකොට එන සතුට, ඒ සතුට පවා මම නොවේ කියලා නුවණින් දකිනවා. ඒ කියන්නේ මිදෙනවා. ඒ කියන්නේ අවබෝධයටපත් වෙනවා. ඇලීමෙන් මිදෙනවා. එතකොට සැහැල්ලු වෙනවා සුඛය. සුඛය පවා අතහරිනවා. සුඛයෙන් පවා මිදෙනවා. මිදුනම ඔහු බොහෝම උපේක්ෂාවට එනවා. මේ උපේක්ෂාව පවා මම නොවේ කියලා නුවණට එනවා. ඒ සියල්ලගෙන් මිදෙනවා. කිසි දෙයකට මම කියලා ගන්නෙ නැහැ. උපේක්ෂාව ධර්මතාවක්මයි කියලා ඔහු දකිනවා. අවසාන තැනට ආවට පස්සේ කිසි දෙයකට නොඇලුණු කෙනෙක්, මිදුණු කෙනෙක්, නොඇලිච්ච කෙනෙක්, සියල්ලකින් සමුගන්න කෙනෙක්. ඒ හිත සම්පූර්ණ පරිණත වශයෙන් දැකපු, අවබෝධ කරගත්ත, සිතේ තිබෙන සියලු ලක්ෂණ වලින් මිදි ගියපු කෙනෙක්. මොනතරම් උත්තරීතරද, මොනතරම් උතුම්ද. ආරම්භය අමාරුණත් ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ, මේ එකම මග, වෙන මගක් නැත. ඔබ රවට්ටන් කාට පියන්නද? ඔබ මැරෙන වෙලාවට ඔබ බේරන්න කාට කියන්නද? මේ ලෝකේ දාලා යනෝ නේද ඔබ කවදා හරි? මේ සියල්ල තියදී ඔබ විසින් හදපු මේ සියලු බාහිර සුරංගනා ලෝකත්, ඒවා මට ඕන විදිහට තියෙයි කියලා හිතන් හිටපු සුරංගනා සිහින ටිකත් ඔක්කොම මායාවක් නේද? මේව තේරෙන, මේ අහනකොටත් හිත නිවිලා, බුද්ධ වචන, නිර්මල බුද්ධ වචන නම් හිත නිවෙනවා අහනකොටම. අහනකොටම හිත එකඟභාවයේ ශ්‍රද්ධාව පහළ වෙනවා දහමට. දහම කරේ හිතේ ශ්‍රද්ධාව පහළ වෙනවා. දහම කරේ හිතේ විරිය, දහම භාවිතය සඳහා විරිය පහළ වෙනවා. සතිය, සමාධිය, ප්‍රඥාව, මේ ධර්ම මූලික අංග, ඉන්ද්‍රිය ධර්ම පහළ වෙනවා. අපි හිත නිවෙනවා. එතකොට අපිට කවදාවත් බෑ උපදින කෙලෙස් ඇසුරු කරන්න. මේ නුවණ ආපු කෙනෙකුට උපදින කෙලෙස් එයාට මේ ඇසට නොපෙනෙන දෙයක්, හිතේ තිබෙන අදි බල ඇති ශක්තියකින්, බුද්ධ වචනේ, මේක සංස්කාරයක්, මේ දුකේ පහළවීමක් කියලා මහ විග්‍රහයක් හිත තුල. ඒ උතුම් බුද්ධ ඥානය පහළ වීමත් සමග ඒ මොහොතේ බුද්ධ ඥානයට මේ සිත පහළ වෙද්දි පෙනෙනවා. හුඟක් දුර ගිය කෙනෙකුට ජීවිතය කියන්නේ බුද්ධ ඥානයක්මයි. ඒ බුද්ධ ඥානයේ අස්සට තමයි මේ සිත පහළ වෙන නිසා එනකොටම නැති වෙලා ඉවරයි, පෙනිලා ඉවරයි, සියල්ල වෙලා ඉවරයි. ඒ ඔයවත් සබ්බේ ධම්ම අනාත්ත, සියලු ධර්ම අනාත්මයි. එකම ධර්මතාවක් මම නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මත අනාත්මයි. ඒකත් මම නෙවෙයි, ඒක ඥානයක්මයි. ඔහුට ඒ ධම්මස, ධම්මචක්කුම් උදපාදී ධම්මස මේ පහළ වෙන්නේ. එතකොට ඔහුට හිතෙනවා අර ඉන්නේ කෙනෙක්, අර ඉන්නේ ගමරාල. ඔහුට පේනවා මේ මගේ හිතනේ, මේක දුකේ පහළ වීමක්, මේ සංස්කාර ධර්මයක් නේද? නිවන් දකින්න පෙරම් පුරපු කෙනාට එහෙම පේනවා. ඔහුගේ හිතෙන්ම පෙන්නනවා, ඒ ගමරාල කියලා පෙන්නපු එක හිතෙන් පෙන්නනවා, නෑ මේක සංස්කාරයක්, මේක සිතුවිල්ල, මේක සංකල්පයක්, මේ සංකල්පය අනිත්‍යයි, මේ සංකල්පය දුකට අයිති දෙයක්, මේ සංකල්පය මට අයිති දෙයක් නෙවෙයි, මගේ දෙයක් නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි කියලා මහ නුවණසක් එනවා, මහා ඥානයක් එනවා, මහා ප්‍රඥාවක් එනවා. ඒ වෙලාවෙම ඔහුට දැනෙන සැහැල්ලුව, ඒ වෙලාවෙම ඔහුට සතුට, ඒ වෙලාවෙම ඔක්කොම දැනෙනවා. ඒ වෙලාවෙම දැනෙනවා මේ ලෝකෙ මෙච්චර කලක් මොහොකින් මට මේ දේ ලැබුණේ නැහැ. මම ගොඩක් දේවල් හම්බ කරා. ඒ මගේ පින් කරපු නිසා මට ලැබුණා. හැබැයි එකකවත් සතුට තිබුණේ නැහැ. ඒකකවත් අනිත්‍ය නොවන සතුට තිබුණේ නැහැ. මේ හැම සතුටක්ම ආවා, తాවකාලිකව ආවා, මාව රැවටුණා. හැබැයි ඒක අනිත්‍ය වුණා මටම නොදැනෙන්න. ඒක අනිත්‍ය වෙලා ගියා. ඒ සතුට අනිත්‍ය වුණේ මට නොදැනෙන්න. ඒ සතුට එන යමක් අනිත්‍ය නම් ඒක දුකටයි තියෙන්නේ. ජරා මරණ දුකටයි. ඒක තුල කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තියෙනවා. ඒක දැක්කේ නැහැ. දැකේ නැති දුක හඳුරන්නේ නැති නිසා මම දුක කියලා දකිනකොට තණ්හක්කය නිරෝධෝ නිබ්බාණං, තණ්හාව නැති වෙනවා. හිත නිවෙනවා.
මේ නිබ්බාන මේ කවදාවත් වෙනස් නොවන අනිත්‍ය දුක්ඛයට අනාත්මයට අයිති නොවන මේ ලෝකෝත්තර සැප. ලෞකික සැප අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් සම්පූර්ණ වූ දුකේ පරිණත වූ දුකේ දුකම බවටපත් අපේ తాවකාලික ලෞකික සැප අත්හැරෙනකොට අවබෝධයටපත් වෙනකොට කවදාවත් වෙනස් නොවන සැපක් ආර්ය සැපත ලෝකෝත්තර සැපත පහළ වෙනවා. ඒ යමකන් නිසා හැදෙන දෙයක් නෙවෙයි. යමකට එකඟ වීම නිසා හැදෙන දෙයක් නෙවෙයි. ඒ අවබෝධ කරගත්තම වෙනස් නොවි දිගටම පවතින දේ. ඒවත් ධර්මතා කියලා දකිනවා. සියල්ල ධර්මතාවල්. මම කියලා ගන්න මොකද ඔහුට අවබෝධ වෙලා ඉවරයි මම නැති බව. මම නැත කියන දෘෂ්ටියන්තයට නොවැටි ඔහු මේ ඔක්කොම ධර්මතාවල් කියලා දකිනවා. උච්ඡේදවාදයට නොවැටි මම නොවේ කියන එක මම නැත කියලා දෘෂ්ටියට නොවැටි මේ සංකල්පය මම නොවේ කියලා ගන්නෙ. මම නැහැ කියලා දෘෂ්ටියට නොවැටි ඥානයක් ඔහුට භාවිතා වෙන්නේ. මේ සංකල්පයක්. මේ සංකල්පය මම නෙවෙයි. ඒතර මම නැහැ කියන තැනකටපත් වෙන්නේ නැහැ. ඇත කියලාත් නොකියම කිව්වා මම කියලා. නැත කියලාත් නොකියම කිව්වා. මේ අවිද්‍යාව තියෙන තුරු මේ දෙකම වෙනවා. සබ්බුදුන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාවෙන් මිදෙන්න. අවිද්‍යාවෙන් මිදෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න එක. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. දුක අවබෝධ කරගන්න එක. භවයේ නැවත උපදින්න උදව් වෙන ධර්මතාවල් අවබෝධ කරගන්න එක. ඒවා අනර්ථයි කියලා මෙනෙහි කරන්න හිතේ කැමැත්ත එකඟ බව එන එක උපදව ගන්න එක එකයි මාර්ගය වඩනවා කියන්නේ. තොදෙය බ්‍රාහ්මණයත් මේ දහම අහලා තිබුණා නම් රත්තරන් බඩු මතක් වෙනකොට මේ ඔහු බල්ලෙක් කරන්න උදව් වෙන ධර්මතාවල් ටික රූප තණ්හාව ඒ රූපය කියන්නේ කාම වස්තුවක් වස්තු කාමේ නිසා හට ගන්නා වූ කෙලෙස් ටික තණ්හාව. එතකොට ඒකේ භවයට වැටෙනවා ඒකේ භව තණ්හාව තියෙනවා. මේ භවයට තණ්හා කරේ රූපෙට තණ්හා කරනවා කියන්නේ භවයට තණ්හා වෙලා. දන්නෙත් නෑ. ඒකේ නැවත උපදින්න හේතුවත් හැදෙලා විභවයට ගිහිල්ලා. ඒකත් ඇවිල්ලා. මේ එක මොහොතේ මේ ඔක්කොම තියෙනවා. තොදෙය මේක දැනගෙන හිටියනම් හිතට එනකොටම ඔහු කියයි මේක මගේ මායя මේ ක්ලේශ මායя කියලා මා තුල පහළ වස්තු රූපය ඒ රූප නිමිත්ත ඔහු කියයි ගින්නක් කියලා. ඔහු දකි ගින්නක් කියලා. ඒකට ආසාව ඒකට එකඟ බව ඔහු දකි ඒ තණ්හාව ගින්නක් කියලා. මේක අනර්ථයි කියලා දකි. ඒ ඔහු ඇසුරු කරන්නේ බුදුන් වහන්සේ දේශනා කළ දහම මාර්ග සත්‍යය. ඔහු බුදුහාමුදුරු සරණ යන කෙනෙක්. නොවරදින කෙනෙක්. සසරින් ගැලවෙන කෙනෙක්. රූපේ නිසා නීච තත්ත්වයටපත් නොවන කෙනෙක්. නිවට තත්ත්වයටපත් නොවන කෙනෙක්. පහත් මට්ටමකට නොවැටෙන කෙනෙක්. උතුම් ඵලයටපත් වෙන කෙනෙක්. සම්මා දිට්ඨියටපත් වෙන කෙනෙක්. ඒකේ සම්මා සංකප්පයටපත් වෙන කෙනෙක්. මේ මැදුම් පිළිවෙත ජීවිතේ වෙන කෙනෙක්. තොදෙයට දහම නොතිබුණු නිසා රූපය ආව රූපේ නිසා හටගත්ත කෙලෙස් ටික ජීවිතාංග වුණා. ඒක තමයි බීජ ටික. ඒක ගිහිල්ලා එහා පැත්තේ පැලවෙනවා කියන්නේ නැවත ප්‍රතිසන්දි වෙලා බලු කුසක බල්ලෙක් කියලා ඉපදුනා. බල්ලටත් අර සසර හුරු ටික ආපු බව නිසා ඒ තැන් හූර පහුරු ගගා උඩුබුරු දමමින් හිටපු නිසා කන්න පුරුදු කිරිබතේ සම්බොලේ විතරක් නිසා අතීත පුරුදු ටික ජීවිතේ යන බව දැන් ඔබට අවබෝධ වෙනවා ඇති. ධර්ම දේශනා කරද්දී අතුහොල්ලපු තැන් ඇහුවාම කිව්වේ පෙර භවයේ ආත්ම 500ක් විතර වඳුරු ආත්ම ලිපදුනා. එම නිසා මේ ආත්මෙත් අතුහොල්ලනවා. බිමීරි ඇඳ හිටපු කෙනාගෙන් ඇහුවේ ආත්ම 500 ගාණක් විශාල ආත්ම ගාණක් පෙර භවයේ හිටපු පණු ආත්මික හිටපු නිසා ඒ හුරුව කියලා. පෙර සසරෙත් නක්ෂාස්ත්‍ර කරපු නිසා තරු දිහා බලන් හිටිය නිසා දාම කියද්දි උඩ බලාගෙන හිටියා. මේ දෙන්නටම අරමුණෙන් රූප ඒකත් එක්ක ඒක නිමිති වෙනවා. අවසානයේ දාම නැහැ. අහගෙන හිටි කෙනා සෝවාන් වුණා. ධර්ම ඥාන ලැබුණා. අර 4 දෙනාම 5 දෙනෙන් 4 දෙනෙක් අමාරු වැටුණා. එතකොට බලන්න සසර යම් හුරුවකින් නිවනට යන්න උදව් වෙන හැටි කාම හුරු වලින් භවයට යන්න උදව් වෙන හැටි මේ ටික අවබෝධ කරන්න තියෙන දේ බලහත්කාර කමෙන් පොවන්න පුළුවන් දෙයක් නෙවෙයි. නීති දාලා කෙටුම්පත් හදලා නිවනට ගෙනියන්න බෑ. ඒක නිසායි බුදුන් වහන්සේ නීති දැම්මේ නැත්තේ. මේ ඔබට එකඟව ඔබට අනුකම්ප කරගත්ත දවසට ක්‍රියාත්මක වෙන ඥානයක්
නැතුව සිද්ධ වෙන්නේ නැහැ. එම නිසා මේ වගේ දහමක් අහන්න මොනතරම් පෙරම් පුරන්නට ඕනද? අද බැලුවොත් අද පාරට ගිහිල්ලා බැලුවොත් නාස් බැඳගෙන කවුරු යනවද කියලා හොයාගන්න බෑ. ගෙදර කෙනාවත් හොයාගන්න බෑ. ගෙදර හිටියොත් ගෙදර පාරකදී දැක්කොත් හොයන්න බෑ. නාහි ගෑන්නේ නාහිකට ගහන් යන්නේ. පාරේ දැක්කොත් ඉතින් පාරේ යන කෙනෙක්. ගෙදරට මාම හිතන්න පුළුවන් මේ ඇයි කියලා. ඒ තරම් අපි මහා දඬුවමක් විඳිනවා. මොන තරම් දුක විඳිනවා තව දුක් එකතු කරන්න. ඉතින් දැන් අපිට නාහිකට ගහන් පුරුදුයි. අර අස්පයට නාහි හීල් කරලා දැම්ම මේක වගේ. දැන් අපිට මේක නැතුවත් බෑ. කන්න අමතකුණත් පුළුවන් නම් කන්නත් පුළුවන් මේක දාගෙන. ඒ තත්ත්වයට අද අපිපත් වෙලා. හුස්ම ගන්න ගානට මේකපත් වෙලා. සමහරු මේක දාගෙන නොදැක්කොත් ඒකට කිපෙනවා. සමහරු මේක දාගෙන දැක්කොත් ආන්න සංවර වෙනවා. අද ඒ තරමටම අපි විපාකයක් මේ විඳින්නේ. මේ ලෝක විපාක යුගයේ කවුරුවත් මිනිසට හිතකරව වෙනුවට බෝම්බ හදන්නේ පරමාණු බෝම්බ න්‍යෂ්ටික බෝම්බ තමයි දියුණුව කියලා ඔබ හිතන් හිටපු ලෝකෙ නිර්මාණය කරන්නේ. හරෙන් අගහරු ලෝකෙට යන්න හදද්දී අනිත් පැත්තෙන් බෝම්බ හදනවා. මේ ලෝකෙ පිරිහෙන යුගයේ ලෝකෙට වෙච්ච විපාකේ මේ විපාක යුගයක ඉන්න බව තේරුම් ගන්න කිව්වේ නැතු මට ලෝකෙ ගැන හඳුන්වන්න කිසිම වැඩක් නැහැ. ඒව තප්පරයක්වත් දොඩන්න හොඳ නැහැ. වැඩක් නැහැ ඒවා. නමුත් අපි තේරුම් ගත යුතුයි අපි ඉන්න යුගය අපි දියුණු නැති යුගයක මේ ඉන්නේ. දියුණුව කියන්නේ සිමෙන්තියෙන් හදපු ගෙවලුයි කොන්ක්‍රීට් කරපු පාරවලුයි කාපට් ගහපු පාරවලුයි විතරයි. ඔච්චරනේ දියුණුව කියලා තියෙන්නේ. ඔගේ පාරේ අනේක දියුණුවද? පාර දිහා බලන් ඉන්න එක දියුණුව. අපිට බලනවා බලන් ඉන්න පුළුවන් නැත්තම් යන්න පුළුවන්. ඔච්චරයි. ගමන පහසුයි කියන්න පුළුවන්. ගමන් තියෙන්න ඉපේ. නමුත් හිතලා බලන්න යන කෙනා මේ කිව්වේ මේ ධර්ම ඥාණය නැති කෙනෙක් නම් වුන් මැරිලේ තැන්වලම ඉපදෙනවා. ඉන්න අයට කොච්චර අමාරුවෙන්ද ඉන්නව ඇත්තේ. දහමේ උගන්වන ඇඟට එන ඒව ගැන මියගිය ආත්ම ප්‍රේත ආත්මේ නැහැටි. හිතවත් කෙනා ළඟ ඉන්නව ඉතින්. පේන්නේ නැහනේ. එයා කනකොට අරයත් අත දාන් කනවා. ඊළඟ කියන බඩ ලෙඩ වුණා කියලා. ඔන්න භවයේ හැටි. මේ භවය ගැන කියන්නේ ඕවා ගැන කතා කරන්න ආව නෙවෙයි. ඒවා කතා කරන කෙනෙකුගෙන් ඉතිරි ටික අහගන්න. එතකොට අපි මේ අපේම අය අපේම අම්මා තාත්තා නෝනු මේ ලෝකේ කවුරුවත් නැතිනම් මේ ඔක්කොම අම්මා තාත්තා. නම් හිතන්න පව් කරනවට ඔබ අකමැති නම් ඔබ පව් කරලා සසරට වැටෙන්න අකමැති නම් අනිත් අය පව් කරන එක වළක්වන්න ඔබ උත්සාහ කළ යුතුයි උදව් කළ යුතුයි නේද? කොහොම කරත් පව නම් මේ ඔක්කොම අම්මා තාත්තා කියලා බුද්ධ වචනේ පිළිගන්න පුළුවන් සද්ධාව තියෙන පෙර සසර හුරුව තියෙන අයට විතරයි බුදුන් වහන්සේ දේශනා කරන පිළිගන්න පුළුවන් නැත්නම් අම්මා තාත්තා වෙන්නේ නැහැ කියයි. ඔය ඒක පිළිගන්න ඕන ඒක ඔක්කොටම පුළුවන් පිළිගන්න. ඒක ලෝකේ ඔක්කොම විද්‍යාඥයෝ ඔක්කොම පිළිගන්නවා. අම්මා තාත්තා වෙන්නේ නැහැ ඒක වෙන්නේ නැහැ කියලා. ඒක හරියි. බුදුහාමුදුරු සරණ යන පෙර සසරේ පුරුද්ද තියෙන නියසීලක සූත්‍රයේ දේශනා කළ විදිහට නියාග පස්පිඩතරන් ටික දෙනෙක් පිළිගන්න දෙයක් මේ කතා කරන්නේ. ඔය සසර හුරුවෙන් පිළිගන්න එක තර්කයෙන් පිළිගන්න බෑ. ගෝත්‍රවාදෙන් පෙර සසර මේ එහෙම නැතුව පෙළපතෙන් ආවට පොතපතේ තිබ්බට පිළිගන්න බෑ මේ සසර පුරුද්දෙන් පිළිගන්නේ. සසර පුරුද්ද ඇවිස්සෙන්නේ බුදුන් වහන්සේ කෙනෙක් සහ බලවන්තෙක් ඉන්න තැන. නැත්තම් පහළ වෙන්නේ නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන හැදෙන්නේ නැහැ බුදුන් වහන්සේ නැතිනම්. ඒස බුදුන් වහන්සේ අනු බලයක්. ඒ බලයටයි ඔවුන්ගේ තිබුණු පෙර පාරමිතා ශක්ති මතු කරලා ගත්තේ. උන්වහන්සේගේ වචන කියන්නේ බලයක්. වචනේ ඇහෙනකොට බලවන්තයා කතා කරනකොට අනික් කෙනා නිවෙනවා. බලවන්ත නැති කෙනා කොච්චර මේ චතුරාර්ය සත්‍ය කිව්වත් නිවෙන්නේ නැහැ. ඒ ආදීරි අඳිනව කවුරුත්. එතකොට ඇවිස්සෙන්නේ අර පරණ අර පුරුදු ටික. එතකොට පොඩ්ඩක් හරි සසර පුරුද්දක් තියෙනවා මේ දහම අහනකොට බුදුන් වහන්සේ ළඟ අහද්දී ඔක්කොගෙම පෙරපින් මත උනා. පහුවෙලා හරි මත උනා. මුලදී වැරදි වැඩ කරත් පහුවෙලා හරි මත උනා. වුන් සසරෙන් ගැලවුණා. ඒකනේ අපි දන්න ඉතිහාසය බුද්ධ ඉතිහාසය. එතකොට මේ මහා මේ යුගය තුල අපි ඉඳගෙන අපිට කරන්න වෙලා තියෙන්නේ සීමිත දහම යන පාරක්මයි. ටිකයි තියෙන්නේ. පුදුම විකෘතියකටපත් වෙච්ච යුගයක්. මීට අවුරුදු 20කට එහා ගිහිල්ලා හිතලා බැලුවොත් මීට වඩා හොඳයි ඒක. මේ වගේ ප්‍රශ්න මොකුත්ම නැහැ. නාහය අරගෙන හොඳට මූණ පේනවා. ඊටත් 20ක් එහාට ගියොත් ඊටත් හොඳයි. ඔහොම ආපස්සට යන්න අපි මේ කොන්ක්‍රීට් වනාන්තර නැති ඒ යුගේ
මීට වඩා මනුස්සකම තිබුණු අය. තව 20ක් එහාට ගියොත් ඔහොම 50ක් 60ක් 100ක් අවුරුදු 400ක් 450ක් විතර එහාට ගියාට පස්සේ 500ක් එහාට ගියාට පස්සේ 1505ට එහාට ගියාට පස්සේ අපිට පෙනෙයි මොනතරම් සංවර જાතියක්ද අපි. මොනතරම් නිදහසේ හිටපු අයද. අද අපිට නිදහස නැති වෙලා තියෙන්නේ අපි මේක දියුණුව කියලා සලකන් තියෙන්නේ මේ අපිට දුක ගැන හිතන්න බුද්ධ වචන ගැන හිතන්න කාලෙත් අහිමි කරමින්. මේවා පිළිගන්න පුළුවන් පිරිස පිළිගනී මේ කියන ඒවා. මොකද මේ නිවන් දකින්නමයි කියන්නේ. නැතුව මේක අහලා පොතක් ලියලා නිකන් ඉන්න නෙවි කිව්වේ පොත් තමන් මේකෙන් ගැලවෙන්නේ නැත්තම් මේකෙන් පොත් 60 70 දහල් ලිව්වත් අච්චු ගහලා බෙදුවත් මාධ්‍යයට නෙවි මොහකව මේක මූණක්වත් පෙන්වන්න දෙයක් නෙවි මේ කතා කරන්නේ. මේක මේ මාධ්‍යයට ඇවිල්ලා කියන්න තියෙන දෙයක් නෙවි. මේක අවශ්‍ය කෙනා හොයන් ඇවිල්ලා අහන දහම. බුදුන් වහන්සේ බුදු වෙලා ගිහිල්ලා මහා බෙර ගහලා සෙනග ගෙන්නලා මහා ගොඩක් ගෙන්නලා කිව්වේ නෑ. සුදුසු කෙනා හොයන් ගියේ. එහෙනම් මේ දහම යන්න ඕන සුදුසු කෙනාටමයි. නිර්මල දහම නම් මෙහෙමයි. ඒතර අහන ඔබ හිතන්න ඔබටත් මේක නම් ලැබිලා තියෙන්නේ මේ නිදහස නැති වෙච්ච විකෘතිමත් තත්ත්වක නම් ඔබ ඉන්නේ. ඔබ මේ අතරින්ම මේ මොහොතේම මේ අවබෝධය ලැබුවේ නැති වුණොත් ඔබට වෙන මොහොතක් තව ඉස්සරහට කොහොමත් එන්නේ නැහැ. කොහොමත් එන්න විදිය නැහැ. නිසා බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කළේ එදා යුගයට අනුව බැලුවම අඟුලිමාල අධිවේගවත් මිනිස්සෙක්. එයාගේ උමනාව ගුරුවරයාගේ උමනාව ගුරුවරයා කිව්ව කපපි ඇඟිලි මෙයා පටන් ගත්තා. ගෝලයා පටන් ගත්තා. නේද? ඉතින් කපන් යනවා. කාගේ උමනාව විශ්ගන ගුරුවරයාගේ ඉල්ලීම. ඒක විග්‍රහ කරගන්න පස්සේ දැන් කපන් යනවා. වෙලා වෙනතුරු බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක් නැහැ. කාලය, දේශය, දීපේ, කුලේමව්. මේ පංච විලෝකණයන් ධර්ම නියාමන් වලට අනුව ඒ මොහොතට පෙර ඔහුගේ දේ වෙන්නේ නැහැ. ඒක ධම්ම නියාමයට අයිති දෙයක්. ධර්මය යනු නියාමක ධර්මයක්. ධම්ම නියාමයි. එතකොට ඒ මොහොත වෙනතුරු අලුත් ඇඟිලි 990ක් වෙනකොට පරණ ඇඟිලි විසි කර කපපු ගාන කියන්න බෑ. ඒ විකෘතියටපත් වුණු කෙනා මොනතරම් අධිවේගෙන් එයාට මොන දේවල් ඕන උනත් කඩුව ඕන උනා, හෙල්ල ඕන උනා, දුන්න ඕන උනා, අස්පේ ඕන උනා. මොකද මේ සමාජ ක්‍රමය නියෝජනය කරන්න. ඒක තමයි එදා තිබුණු සමාජ ක්‍රමය. එදා ගුරුවරයා දුන්නු සමාජ ක්‍රමය. ගුරුවරයා දෙන එක නේ උට එදා සමාජ වෙන්නේ. ඒ සමාජ ක්‍රමය නියෝජනය කරා. ඔහු ඒක තුළ ගුරු ගෞරවය හදාගෙන ගුරුවරයා ගරුකොට, ගුරුවයාට ගරුකොට, හොඳින් හෝ නරකින් දුන්න උපදේශයට ගරුකොට ඔහු සමාජය පැවැත්තුවා. ඔහුට සමාජය ඒක. ඔහුට මේ සුද්ධෝදන රජුරු ඉන්න සමාජයක් ඔහුට අයිති වැඩක් නැහැ ඒ වෙලාවට. බිම්බිසාර රජුරු ඉන්න සමාජයක් ඔහුට වැඩක් නැහැ. කොසල් රජුරු ඉන්න සමාජයක් වැඩක් නැහැ. තවත් රජවරු ඉන්න සමාජය ඔහුට වැඩක් නැහැ. නේද? අනේපිටිසිටුල ඉන්න සමාජයක් ඔහුට වැඩක් නැහැ. ජෝතිල මෙන්ඩකල වාසෙට්ටිල ඉන්න සමාජයක් ඔහුට වැඩක් නැහැ. නිගණ්ඨනාථ පුත්තලා ආදී ආගම් 62ක ශාස්ත්‍රවරු ඉන්න සමාජයක් ඔහුට අදාළ නැහැ. ඔහුට අදාළ ඔහුට එන අපි චේතනාව විතරයි. එන චේතනාව බික්කවේ කම්මම් වදා මොනතරම් කර්ම කරගෙන යනවද? අපි දැන් කරන්නේ ඒක නෙවිද බලන්න. මේක ඕන අය බුද්ධ වචනේ වේලාවට ලැබෙනකොට අර ඔක්කොම අතෑරුණා නේද? අඟුලිමාලට සමාජවල තිබිච්ච සියලු දේවල් දුණු ඊතල කඩු අස්පේ ඔක්කොම අතෑරුණා නේද? කොටට ඇඳුම දුවන්න පුළුවන් වෙන ඇඳගත් ඇඳුම ඔක්කොම අතෑරුණා නේද? දැන් ඉල්ලගන්නේ සිවුරක් නේද? දැන් නාල පිරිසිදුවල ඉල්ලගන්නේ සිවුරයි පාත්‍රේ නේද? නිවන තියෙන තැන නේද? මේ තියෙන දේ විග්‍රහ කරා. ඔබ නොහිතපු පැත්තකින් විග්‍රහ කරා විතර. තාම තියෙනව පෙන්වන්න. අපි ඉදිරියේදී අපි කතා කරමු. ඊට වඩා අඟුලිමාලගේ චරිතෙන් පෙන්වන්න. දැනට අදාළ ටික මේ. ඔක්කොම දැනගත්ත මොකක්වත් අපිට බැරි වෙනවා. එතකොට මේ අඟුලිමාලට මේ සමාජය තුළ එම සමාජයේ බිම්බිසාර රජු හිටපු, සුද්ධෝදන මහ රජු හිටපු, මේ කොසල් මහ රජු හිටපු, අනේපිටිසිටුල වාසෙට්ටිල මෙන්ඩකල ජෝතියල හිටපු සමාජය තුළ උන්වහන්සේ උත්තමයෙක් වෙනවා. ඒ බුදුහාමුදුරට කීකරු වෙනවා. බුදුහාමුදුරට කීකරුණා කියන්නේ දහම සරණ යනවා. දහම අවබෝධ කරගන්නවා. ජීවිතේට දහම එකතු කරගත්තා. එතකොට ඔහුගේ සමාජය වෙන්නේ කුමක්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. අපි මෛත්‍රිය කියවනවා. ඔබ සෙත්පතපු සතා කොහෙද ඉන්නේ? ඔබේ බොක්කේ. සියලු සත්‍ය සූපත් ඒවා කිව් සතා ඉන්නේ ඔබේ බොක්කේ. ඒ සතා යොදාගන්නේ විටමින් පිණිස කණ්ඩ. අපි හිතන්නේ නැහැ මේවා. ගොඩාක් දුර විග්‍රහයක් තියෙනවා. මේ සුළු තැනක් පෙන්වන්නේ. නේද? ඒත් ඉතින් අඟුලිමාලත්
ඒ සත්තු තමයි මිනිස්සු සත්තු විදියට පෙනුනේ. අඟුලිමාලේ වෙලේ සතෙක් අඟුලිමාල නැමැති සතාට අනිත් අය පෙනුනේ සත්තු විදියට. දැන් බුදුරජාණන් වහන්සේ හමු වුණාට පස්සේ ඔහුගේ පෙර සසරෙපින් ඔහු දන්නේ නැති තිබුණු බව බුදුන් වහන්සේ විසින් දැකලා සුදුසු වෙලාව ආවම ධර්ම දේශනා පැවැත්වුවම ඔහුගේ පෙරපින් මතුණාම අන්න අර සත්තු හොයාගෙන දඩයන් කරන එක අර සත්ව ගතියෙන් එන එක ඔක්කොම සත්තාන විසුද්ධිය සුද්ධ වෙලා ගියා. දැන් අඟුලිමාල අදත් අපි ගෞරවයට පාත්‍ර වෙනවා. චෛත්‍ය ඉදිකොට ඔහුගේ ධාතු තිබ්බත් නැතත් ඒ අඟුලිමාල චෛත්‍ය නමින් නම් කරලා වඳින්න තරම් උත්තරීතරත්වයටපත් වෙන්න මේ බුද්ධ වචනේ තුල වෙන්නා වූ ජීවිත වෙනස ක්‍රියාකාරීත්වය උදාරයි. මෙය ගේන්නේ පෙරම් පුරාගෙන. මේක ලේසියෙන් එන එකක් නෙවෙයි බොහෝ කල්ප ගණන්. පියුමුතුරා බුද්ධ ශාසනේ පෙරම් පුරාගෙන එන කිසాగෞතමීල පටාචාරලා. වෙලා වෙනතුරු වුන් දුක් විඳිනවා. වෙලා වෙනතුරු සමාජ ක්‍රමය නියෝජනය කරනවා. මේක අවබෝධ වෙනතුරු සමාජ ක්‍රමය නියෝජනය කරා. ඉන්න වෙන්නේ සමාජයේ. ඒ රජවරු ඉන්න සමාජයේ පටාචාර ඔක්කොම මැරිලා මරණය ගැන කී දුවනවා. කිසాగෞතමී මලමිනියක් කරතියන් දුවනවා. සමාජ ක්‍රමේ. එදා තමයි සිද්ධාර්ථ බෝධිසත්වයන්ට ගෙවල් තුනක් හැදුවේ. රම්මිසුරම්මි සුබ මාලිගා තියෙන සමාජේ. සිටුවරු ගණන් කරන්න බැරි තරම් ධනස්කන්ධ තිබුණු සිටුවරු හිටපු සමාජය. සුනීත වැසිකිලි බාල්දියක් අරගෙන මේ ඊළඟට රහත් වෙන්න කෙනෙක් පෙර සසරේ පසේ බුදුවරයෙකුට වැසිකිලි බාල්දිය ඇදලා ඒකෙන් හම්බ කරන් කන්න කිව් වචනෙට දඬුවම හම්බුණා අවසාන ආත්මේ. මේ වැසිකිලි බාල්දිය අදින සුනීත හිටපු සමාජය. තමන්ගේ දරුණු කමට බාප්පා විසින් දෙවෙනි සැමියා විසින් සෝපාක මරණයට තියලා ගැට ගහපු සමාජය. මතක තියාගන්න. හැබැයි සෝපාක රහත් වෙනවා. බාප්පා රහත් වෙන්නේ නැහැ. බාප්පා පාවිච්චි වෙනවා. එතකොට මේ තාපොඩ්ඩකින් රහත් වෙන කෙනෙක් ගැට ගහන්නේ මරණයට තියලා. එයාගේ කර්මය. පෙර කරපු එකක් ඒ විදිහට එනවා. ඒහො අලුත් එකක්. පව් කරන කෙනෙක් අලුතෙන් කර්ම නිර්මාණය කරන්න පුළුවන්. තව පෙර එකක් වෙන්නත් පුළුවන්. එතකොට අපි මේ සමාජය තුල මේ සමාජය අපි කොටස්කාරයි. අපිත් මේ සමාජෙ ඉන්නේ. මේ සමාජය ඔබ දුවනවා ඇති හරිය යනවා මේ යන ඔබට වෙලාවක් නැහැ. ඔබ වෙලාව ගත කරන්නේ පාරේ ඇවිදින්න. ඔබ රස්සාවට යනකොට ව්‍යාපාරික කටයුතු සඳහා. ඔබ ලබලා ඇත්තේ ඔන්න කාසි නෝට්ටු ටිකක් විතරයි. ওই ටිකෙන් ගන්න පුළුවන් තව කෙලස් ටිකක් විතරයි. වෙන මොකුත් කරන්න නම් බෑ. මේක අවබෝධ කරගත්තට පස්සේ හැම මොහොතකම පහළ වෙන සිත හැම මොහොතකම අනිත්‍ය වෙන මේ සිත බුදුන් වහන්සේ අලුත් දෙයක් දේශනා කරා නොවි සිද්ධිය පෙන්වුවා. මේ සිත අනිත්‍යයි. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. මේ ඇති වෙලා නැති වෙන සිත ඇති වෙන මොහොතේ ඇති වෙන බව දකින්නත් නැති වෙන මොහොතේ නැති වුණා කියලා දකින්නත්. පාරේ නැවතිලා අයින් වෙලා බලන එකක් නෙවි යන ගමන් බලන් යන එක. මේක පුරුදු වුණාට පස්සේ තේරෙනවා මේක හැමතැනම භාවිතා කරන්න පුළුවන් දෙයක්. එහෙනම් දැන් සරියුත් හාමුදුරුවෝ එම සෝවාන් වුණු දවසේ අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ නෙවි සෝවාන් වෙන්නේ උපතිස්ස අස්සජි මහරහතන් වහන්සේගේ බණපදයක් අහලා සෝවාන් වුණා. යෝ ධම්මා හේතුප්පගවා තේසං හේතු තථාගතෝහ තේසං ච නිරෝධෝ එවං වාදී මාසවන් මේ ගාථාව අහපු ගමන් උන්වහන්සේ පළවෙනි පද දෙක අහද්දි ඥානෙ පහළ වුණා. පෙර සසරේ හුරුව ශානිකව ක්‍රියාත්මක වුණා. ඒ තරම් පෙරම් පුරපු නිසා. දැන් ඊට ඉස්සෙල්ලා ගිරිග්ග සමාජයේ නාට්‍ය බැලුවේ නොදන්න කාලේ ප්‍රත්‍යක්ෂන කාලේ මෝඩ කාලේ. මේ පෙර පින් තිබුණත් ඒක මතුවෙන්න පෙර අපි කයිවාරුවට ගහන්නේ වියත් නාට්‍ය බැලුවේ අපිත් බලන්න කියලා නෑ. ඒ ගොන් තකතිරු කාලේ බැලුවේ. මෝඩ කාලේ බැලුවේ. මොට්ට කාලේ බැලුවේ. ආන්න අස්සජි මහරහතන් වහන්සේගෙන් බණපද ඇහු ගමන් නාට්‍ය බලන්නේ නෑ. ඔහු නාට්‍ය බලන කෙනෙක් එහෙම නෙවි දැන්. සියල්ලගෙන් මිදුණු කෙනෙක්. ඔක්කොම අතහැරලා බුදුහාමුදුර ළඟට ගිය කෙනෙක්. උදේ එළවලු හිටවන කෙනෙක් නෙවි. බුදුහාමුදුර ළඟට යන කෙනෙක්. ගිහිල්ලා අර බණපදේ දෙක අහුවා. දවස් 14ක් යනකොට උන්වහන්සේගේ සියලු කෙලෙස් හිඳුණා. එන්නේ නැතුව ගියා කෙලෙස්. එන එක නැවතුණා. එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි මෙතනින් මේ දහම අහගෙන යද්දි කෙලෙස් එන එක නවතිවි. ඒක ධර්මතාවක්. කෙලෙස් නවත්තන්න පුළුවන් නම් අපි නවත්තන්නේ නැද්ද දැන්? ඔබ එහෙන නවත්තනවනේ.
දැන් හිතලා බලන්නකෝ මේ ද්වේෂය හෝ රාගය පහළ වුණාම මොනතරම් දැඟලිල්ලක් මොනතරම් අසහනය මොනතරම් විකෘති. හැබැයි එයාට විකෘති කියලා පේන්නේ. එයා හිතන්නේ මේක හරි ක්‍රමය, මේක උපායක් කියලා හිතන්නේ. ද්වේෂයේ තියෙන කෙනා හිතන්නේ මේක උපායක්. මේක තමයි පලි ගන්න උපාය. එයා හිතන්නේ මේක නිවැරදි කියලා. රාගයේ තියෙන කෙනා හිතන්නේ මේක හරි. ඒ සැපයි මේක හරි. කියලා ඒ අකුසල් සිත පවතින තමන් තුළින් මොනතරම් පිහිටක් ලැබෙනවද? පොඩ්ඩක් පිහිට ලැබෙනවද මේක අතාරින්න? ලැබෙන්නේම නැහැ. අපි හැංගුණ ඇතිනේ දැන්. අපි ඒ විවෘත වෙමු. නැතිදී අපි කොහොමද යන පාරේ? අපි යනවා, මම යන පාරේ මම යනවා. අපි යනුවෙන් මට කියන්න බෑ. මම යන පාරේ මයි යනවා. ඔබ යන පාරේ ඔබට යන්න පුළුවන්ද බැරිද? ඒක තීන්දුව ඔබ සතු. මේ ඔක්කොම අතහැරලා ඉන්නේ. මොනවද මේකෙන් ගන්න තියෙන්නේ? මොන පාර ගියා කියලා ඇති වැඩේ මොකද්ද? ගුවන් යානයක නැගලා ගියා කියලා ඇති වැඩේ මොකද්ද? ඔබමයි ඔබේ හිත අර විදියට වැඩ කරනවා. අනේ කොතන හිටියත් දන්නේ නැහැ. පාර ගියත් දන්නේ නැහැ. බණ ඇහුවත් මේක පේන්නේ නැහැ. බණ යනුවෙන් හැදුනේ ධර්ම දේශනාවල්. ඇහුවට තේරෙන්නේ නැත්තම්. අපි මොනතරම් විකාරයක්ද කරන්නේ? ධර්ම අවබෝධ වුණු ගමන් ඒ වෙලේ ඉඳලා පේන්න ගන්නවා. එන්නෙන්න පෙනීම වැඩි වෙලා සියල්ල පේන දවස එවි. ඉඳලා පේන්නේ. ඒකනේ පාරමිතා පුරනවා කියන්නේ. පාරමිතා පුරන්නේ බෝධිසත්වවරු අනිත් අය විවරණයක් අරගෙන කල්යාණ මිත්‍රෙක් හම්බුනොත් විතරනේ කාටවත් මේ ගොඩ යන්න පුළුවන්. කල්යාණ මිත්‍ර නැති කාලේ මුගලන් හාමුදුරුවෝ එදා පෙර මේ කාශ්‍යප බුද්ධ ශාසනය අතර ගෝවි පුතෙක් වෙලෙද්දි අම්මා තාත්තා මරන්නේ. කල්යාණ මිත්‍රගේ වටිනකම හිතන නැති නිසා බේර ගන්න කිව්වනම් අර පෙර පින මතුවෙන්නේ. පෙර සුරුවෙන් තමයි දහම අහන්නේ. පෙර සුරුවෙන් අහනකොට සියලු පව් උපදින අකුසල් සියල්ල පාවිච්චි වෙනක නවතිනවා, ක්‍රියාත්මක වෙනක නවතිනවා, භාවිතා කරනක නවතිනවා. නමුත් කල්යාණ මිත්‍රෙක් හිටියේ නැති නිසා බිරිඳ කිව් දේ අහලා Tamanට සිද්ධ වුණ අම්මා තාත්තා මරන්න. කොයිද ගියේ? බිරිඳගේ ලෝකෙන් අවි කියන්නේ නැති අනුග්‍රහය දීලා මෙයා නිවේ. ඉතින් කට උත්තරත් නැහැ. ඒක ඉවර නෑ. බුදු වෙලා මේ අවසානයේ මහරහතන් වහන්සේ කෙනෙක් වෙලත් අල්ලපු තීර්ථකයෝ ටිකක් කන්න බොන්න මේ හිටපු ආගමිකයෝ ටිකක් වෙන ආගමිකයෝ ටිකක් උන්වහන්සේ අර වෙලා වෙනකොට කුඩු කරලා දාන්න හිතුණා. එතකන් හිතුන්නේ නැහැ. බන කර්මය වෙනකොට කර්මයෙන් හැදුණු කය. කය නේ හැදුණු කර්මෙන්නේ. උන්වහන්සේ කයත් සිතත් ඔක්කොම අතහැරලා. කෙලෙස් නැහැ. කෙලෙස් නැති බව තියෙන්නේ මේ කය මුල් කොට තමයි. නමුත් මේ කර්මෙන් හැදුණු කයට විපාක තියෙනවා. කර්මජ කය මේක. ඒ ගහනකොට හිතන්න දැන් අපි කල යුතුද නොකල යුතුද? සබ්බපාපස්සා කරනම්. බලන්න බුදුන් වහන්සේ කියන්නේ මොනතරම් කරුණාවන්තද කියලා. උන්වහන්සේගේ කරුණාව ගැන තේරුම් ගන්න දැන්වත් මේ අදවත් තේරුම් ගන්න මේ 2022 මේ දෙවෙනි සතිය. චණ්ඩාල මහල්ලක් මැරෙන්න ඉන්න දවසේ දැකපු උන්වහන්සේ දැක්කා පෙර සසරේ බුදුන් වහන්සේ කෙනෙකුට ගරු කරපු හුරුව තිබ්බා. අනේ උන්වහන්සේ පාරේ වඩිනවා. ආනන්ද හාමුදුරුවෝ කිව්වා මාව හඳුන්වලා දෙන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ ගිහලා කිව්වා අරේනේ ලෞතර බුදුන් වහන්සේ. උන්වහන්සේ රශ්මි ධාරාම් මවලා වඩිනවා. චණ්ඩාල මහල්ලට බුදුහාමුදුරුවෝ දැක්කම අන්න අර පෙර සසරේ හුරුව ඇවිල්ලා පුදුම සතුටක් ආවා. උන්වහන්සේ බොහොම බැලුවා මූණ මේ මොකටවත් අයිති නැහැ. කාම ලෝකේ හිනාවට අයිතිත් නැහැ. කාම ලෝකේ මූණකට අයිතිත් නැහැ. එතකොට මෛත්‍රිය කැඩපතක්. ඇඟ ඇතුලේ තියෙන්නේ චේතනාවෙන් මිදුණු මහා මෛත්‍රිය, මහා කරුණාව. ඒ මූණ දැක්කම නිවෙන හුරුව තියෙන සියලු දෙනා එතනම නිවෙනවා. ඒ නිසා චණ්ඩාල මහල්ලට බුදුහාමුදුරට වඳින්න හිතුණ වැන්දා. උන්වහන්සේ නැවතුණා. නැවතිලා බලන් හිටියා. ඒ වඳිනකොට අන්න බලන්න ඒ පෙරපින මතු වුණාම කෙනෙකුට නොතිබුණු මහා උසස් සිතුවිලි පහළ වෙනවා. ඒකයි කිව්වේ බණහන්න කියලා කාටවත්. ඒකයි කිව්වේ පන්සලකටවත් යන්න කියලා. චණ්ඩාල මහල්ලට හිතුණා අනේ මට මොනවා හරි පූජා කරන්න ඕන. බැලුවා මොලවත් නැහැ. මේ පොට්ටනියේ තිබුණ පරණ පිට්ටු කෑල්ලක්. ඒක පූජා කරන්න හිතන බුදුන් වහන්සේ පාත්‍රේ විවෘත කරලා ඒක බාර ගන්නවා. අර දානේ සම්පූර්ණ වෙන්න. අර කෙනාට සසරෙන් ගැලවෙන්න පින සම්පූර්ණ වෙන උන්වහන්සේ මේක පාත්‍රයට ගන්නවා. එතකොට බුදුන් වහන්සේගේ ගුණය අපිට වචනෙන් කියන්න අපි කන්නේ 5 star hotel අපි හොයන්නේ. මැස්සෙක් වැටුනොත් අපි කන්නේ නැහැ. උන්වහන්සේලාගේ පාත්‍ර වලට ඇඟිලි වැටිච්චා උන්වහන්සේලා එක පැත්තක තියෙද්දි වැළඳුවි. බුදුන් වහන්සේගේ මහා කරුණාව මෙනෙහි කරන්න ගලවන්න කාටවත් විස්තර කරන්න බැරි තමන් කෙලෙහි ගුණ දන්නේ නැති නිසා දහමේ නැති නිසා. දන්න කෙනා බුදුන් වහන්සේගේ ගුණය සිහිපත් කරන්න බුදුන් වහන්සේ කෙනෙකුට විතරයි පුළුවන්. බුදුන් වහන්සේ ගුණ අපිට කියන්න බෑ. බුදුන් වහන්සේ කෙනෙකුට විතරයි බුදුවරගේ ගුණ කියන්න පුළුවන්. පස්සේ බුදුවරටත් බෑ. මහරහතන් වහන්සේලා බෑ. උන්වහන්සේට පුළුවන් ඒ ගානට කියන්න. රහතන් වහන්සේට පුළුවන් ඒ ගානට කියන්න. සුස්ක විදර්ශක රහතන් වහන්සේට පුළුවන් ඒ ගානට කියන්න.
සෝවාන් කෙනාට ඒ ගානට, සක්‍රුදාගාමී කෙනාට ඒ ගානට, අනාගාමී කෙනාට ඒ ගානට. නිකං ප්‍රත්‍යඥෙක් නම්, කන්න බොන්න කෙනෙක් නම් කියන්න බෑ කොහොමවත්. ඒ ගානට පේන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අපි සමානයි කියන්නේ. අපි වගේ නිකම් මිනිහෙක් කියන්නේ. ඔබ හිතන්න අහන තැන ඉන්නත් එපා. මේ බුදුන් වහන්සේ කෙනෙකුට ගරු නොකරන කාලේ විපාක බහුලයි. කරන්න දෙයක් නැහැ. අපි දැන් ඔක්කොම පන්සලෙන් ඈත් වෙලා ඉවරයි. අපි දියුණු නිසා ඈත් වුණා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව හැම කෙනාගේම යම් මට්ටමකට ගිලිහිලා. මට කෙලින්ම කියන්න බැරි කමට මේ කියන්නේ. එම නිසා අපිට අපේ පෙරපින් දැන් ක්‍රියාත්මක වෙන ප්‍රමාණය අඩු නිසා, පෙරපින් කරපු අයගේ පෙරපින් ක්‍රියාත්මක වෙනවට වැඩිය පෙරපව් ක්‍රියාත්මක වෙන නිසා පෙරපවට හැමදේම ලැබෙන්නේ. ලෝසකට කන්න නෙලබුණේ පෙරපවට. සීවලි කුමාරයාට සීල දේ ලැබුණේ පෙරපිනට. අනුරුද්ධ කුමාරයාට කැවුම් ලැබුණේ පෙරපිනට. මේ කතාවල් දන්න අය දැනගන්න. මට මේ කතා කියන්න වෙලාව මදි. එහෙමනම් මේ දහම ඇහුවොත් ඔබ හිතුවද මේ ඔක්කොම නැති වෙනව? නෑ, නැති වෙන්නේ නැහැ. සියල්ල මතු වෙනවා. නමුත් අපි දහම අහන එක වළක්වන්න මේ සමාජයේ. දහම අහන්න එපා, ඕනට වැඩි අහන්න එපා කිව්වා. අහන අයට අහන්න යන තියෙන පාරවල් වැහුවා ළමයින්ට. අහන්න දුන්නේ නැහැ. ඒකේ වටිනකම පෙරපව නිසා දැනෙන්නේ නැහැ, දන්නේ නැහැ. මේ මහා උතුම් සමාජ මෙහෙවරක් කරන මුළු ලෝකයක් වෙනස් කරන්න තියෙන උතුම් දහම අහන්න දුන්නේ නැහැ. අහන්න එපා. ඇහුවම පැවිදි වෙයි කියලා බයයි. ඒ ලෝකේ උතුම්ම දේ පැවිද්ද කියලා ඒකට ගරහනවා. අපි අපායට ගියාම පොඩි දාන කබලක් දේවියෝ නම් අපිට පන්සල් යන්න එපයි කියන පිරිස අම්මා තාත්තා වෙන්න පුළුවන්. සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන්. දහම අහන්න එපයි කියන කෙනා අපි මලාම පොඩි දාන කැලලක් දේවිය එකේ තියෙන හොඳ ටික හංගගෙන. මේක ඉතින් තේරුම් ගන්න දැන්වත් ඔබ රුවන්වැලි ඡායාගාවට ගිහිල්ලා ඔබ මල් තියන්නේ අනික් කෙනාගේ මල් උඩ. ඔබේ මල් උඩ තියනකොට ඔබට එන්නේ ද්වේෂය නේද? ඔබ ඒක කරලත් ඔබ ඒක හිතේ පවත්වනව නේද? නෑ, මල් තිබ්බා. තව කෙනෙකුට සාදු අනේ මොනතරම් හොඳද යා බුදුහාමුදුරටනේ පූජා කරේ කියලා ශ්‍රද්ධාව උපදව ගන්න, නූපන් කුසලයක් උපදව ගන්න අපි උත්සාහ කරාද? මගේ මල් උඩ තිව්වා කියලා නූපන් අකුසලයක් උපදව ගත්තද? මම පැන් එක තිව්වම වෙන කෙනෙක් ඊළඟට ගෙනල්ලා මේ කවුරුත් ඉතින් ලංකාවේ ජනගහනයේ ලක්ෂ ගාණක් එන තැන ඒ පැන් කෝපේ පැත්තකින් තියලා එයාගේ එක තියෙනවා. එතකොට ඔබ හිතන්න ඕන අනේ මොනතරම් හොඳද බුදුහාමුදුරට සලකන තව කෙනෙක් ආවා. සාදු සාදු කියලා නේද සම්මාදම් වෙන්න ඕන. නමුත් ඔබ හිතුවේ මගේ පැන් කෝප්පය අයින් කරා. මේ මිනිහායි මොකටද? හිතන්න ඔබට පහළ වෙච්ච අකුසල් සිතුවිලි ප්‍රමාණය හිතන්න දැන්. ඔබ මල් පූජා කරලාද නූපන් අකුසල් උපදවාගෙනද? ඔබට සම්මා වායාමයක් නැහැ, මිත්‍යා වායාමයක් තියෙන්නේ. නේද? ඔබ ඉස්සෙල්ලා දුවන්නේ. ඔබ ඉස්සෙල්ලා වැන්දොත් ඇති. කමක් නැහැ, උත්සාහ කරන්න. එපා කියන්නේ. තව කෙනෙක් වැන්දොත් හිතන්න අනේ බුදුහාමුදුරට ආදරය කරන කෙනෙක්. බුදුහාමුදුර සරණ යන්න උත්සාහ කරන කෙනෙක්. මේ දුවන්නේ සාදු සාදු යෝධ බල ලැබෙන්න, හයියට පාද දෙකට ශක්තිය ලැබෙන්න බුදුහාමුදුරට වඳින්න. ඒ පිනේ කොටස්කාරයෙක් වුණානේ මම. දැන් මම කරන පිනට අමතරව මම තව පිනක් කරානේ. වෙන කෙනෙක් කරන පිනට මම සාදුකාර දීලා මම කොටස්කාරයෙක් වුණා නේද? පින් කරද්දිත් සාදු කියනවා. පින් කරලා එද්දි hina වෙලා බලනවා නේ සාදු මොනතරම් උතුමෙක්ද කියලා. මම හිතන්නේ මේ ජනගහණයෙන් කී දෙනෙක් එහෙම කරනවද කියලා ගණන් කියන්න මට බෑ. මොකද මම සමීක්ෂණ කරන්න හිතේව පේන්නේ නැති නිසා. එතකොට භාග්‍යතුන් වහන්සේ මොනතරම් කරුණාවන්තද කියන්න වචන තියෙද අපිට සමාන කොහින්ද? කොහොමද මිනිහ සාමාන්‍ය මිනිහෙක් කියන්නේ? අපි පිඟාන හොදලා ඉඳුල් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන හොද ගන්න බැරි වෙලා ඔන්න දැන් උදේට කාපු පිඟාන වෙන කෙනෙක් හේදුවේ හොදද්දි පොඩ්ඩක් ඉතුරු වෙලා දැන් ඒකටපත් බෙදන් ගන්න අපිට පුළුවන්ද? ඔබ කතාවට කියයි නෑ නෑ ඉතින් හොදන්න තියෙද්දි හොද ගන්න ඕනේ. හරි. ඒ ඔබේ කෙලෙස් ටික පවත්වන වෙන රටාවක හැටි. කමක් නෑ බුදුන් වහන්සේ උන්වහන්සේගේ පාත්‍රයට ඇඟිල්ලක් වැටෙනකොට සරියත් හඳුගේ පාත්‍රයටත් වැටුණා. උන්වහන්සේලා කොහොමද ගත කරේ එතන? චික් කියලා දාලා ගියාද? පූතිකත් තිස්සහඳුරු කුණුනාම ආනන්ද හඳුරට එපා බුදුන් වහන්සේ වැඩියයි එතෙන්ට තනියි. බුදුහාමුදුරගේ කරුණාව ගැන කොහෙන්ද අපිට සමාන වෙන්නේ? මේ කරුණු දෙකක් කිව්වේ. අපි පැත්ත ගම්මායම එක නැහැ. අපි යටින් කියන්නේ වෙන කෙනෙක් හරි කරන්න ඒක හොඳයි. කොච්චර හොඳද? මම බේරි කියලා. මම බේරීනේ එච්චරයි. කවුරු හරි කරාම ඇති. ඒක තමයි අපි භවයේ උපදින්න හේතු ටික නැවත.
ඉතින් මේ බුදුන් වහන්සේ කෙනෙකුගේ කරුණාව දැනගන්න බුදුන් වහන්සේ කෙනෙකුගේ උතුම් බව දැනගන්න ඔබ කරන පව ඔබට පෙන්නපු එකම උන්වහන්සේගේ කරුණාව ඔබ පෙන්නනවද ඒකට? ඔබට අවාසි වෙනව නම් විතරක් ඒක අවාසිය කඩා ගන්න වාසියක් වෙන විදියට ඕක කරන්න එපයි කියයි. කාම ලෝකේ රැක ගන්න. කවුරු හරි අඹ ඔබ බලන තෝරන ඔබ කියන්නේ ඔබන්න හොඳ නෑ. ඒ කියන්නේ ඔබට ගන්නයි gediya. ඒකට කිව්ව මිසක් ඔහු අර වරදකින් මුද මට උපමා නැතිකමට මේව ගන්නෙ නෙවි. ඔබට ගන්න වෙන්නේ අරකනේ. අර ඔබපු අඹනේ. ඒක නිසා ගහන බෝඩ් එකක් කියනවා ඔබන්න හොඳ නෑ අඹ ඉදිච්චා. අපි කවදාවත් හිතන්නේ මට මේ ඉන්නේ අකුසල් සිතක්. මේ මට යමක් ගන්න මේ කියනෝ මිස මම මේ ගැලවෙන්න කියනෝ නෙවෙයි. ගැලවෙන්න කියනෝ නම් ප්‍රශ්නයක් නැහැ. අරයා පවෙන් ගලවන්න ඔබනකොට නරක වෙනවා. අනික් කෙනා ගන්නේ ඔබපු තැනින් හිල්ලෙච්ච එක ඒක විගුණන් ඊපස්සේ කෙනා හිතන්නේ මේක එබෙනඹයක් කියලා. දැන් එබෙනව හොඳට එතන. මේකේ පණුව කියලා හිතලා ගන්න. ඒතර මුදලාලට හානි කරයි. කියලා එහෙම හිතලාද කියන්නේ. අඩු ගානේ. ඔය බාහිර ගැන කතා කරන්නේ. ඔබ තුල හටගන්න එක අයින් කරන්න ඉස්සෙල්ලා. ඔබ මේ සමාජෙ ඉන්නේ. සමාජෙ මෙහෙවරක් බුදුන් වහන්සේගෙන් වෙන්නේ ඉස්සෙල්ලා. අඟුලිමාල මෙල්ල කිරීම සමාජ මෙහෙවරක්. මහා මෙහෙවරක්. එක ඔක්කොම එකට. සමාජ මෙහෙවර වෙනමයි අර මෙහෙවර වෙනමයි නෙවෙයි දෙකම එකට. පස්සක තවුස මොකද බුදුහාමුදුරු ගිහිල්ලා ඇදන් ආවේ නැහැ. වුන් හොයපු අය. නිවන් දකින්න නම් තියෙන කොටත් හිටියා මේ පස් දෙනා. හෙව්වා. බෝධිසත්වයන් වහන්සේ බාරමිතා පුරද්දී දුර්ගේශරී කඳු වැටියේ මේ පස් දෙනා අවුරුදු 5යි මාස 11ක් හිටියා ළඟ. මහා කාලයක් හිටියා. අන්තිමට වුන් මොකක් හරි ඒ බුදු වෙනකොට කාට තියෙන බැරි ධර්මතාවක් යටතේ උන්ට යන්න හේතු හැදෙනවා. බුදු වෙනකොට කාටවත් ඉන්න බෑ ළඟ. බුදුන් වහන්සේ විතරයි දෙවියන්ටවත් බෑ ඉන්න. එතකොට පස්සක දවසු ගියා. ඉතින් පස්සක දවස හොයාගෙන උන්වහන්සේ යනවා. කරුණාව ගැන හිතන්නකෝ. අපි ලොක්ෙක් වුණා නම් හිතන්නේ අපේ ළඟට එන්න ඕන සේවකයා. ඉතින් අපි මූණක් බලන්නේ කාගේවත්. ඉතින් තිබුණු සැනසෙල්ලක් නැති වෙනවා. තිබුණු හොඳක් නැති වෙනවා. තිබුණු ලේ ටිකේ පිළිහිදුවක් නැති වෙනවා. තව කළු වෙනවා ලේ ටික. ඇයි ඔරවලනේ බලන්නේ. මම දැන් අදින් ඉඳලා ලොක්කම එකේ. පට නම් වෘතීන් වල නම් කිව්වොත් ඒ කට්ටිය වන්දිල්ලුවොත් අපිට දෙන්න විදියක් නැහැනේ. නැත්තා කියනවා. මිසු පවෙන් ගලවන්න මේ කියන්නේ. සබ්බපපස්සා කරනම් බුද්ධ වචේ මොන හේතුවකටවත් පවක් කරන්න එපා. මේක ඔබ ඒ සසර හුරුව. ඒ හුරුව තිබුණු කෙනා ගස් හෙල්ලුවා. ඉරියන්දා උඩ බලන් හිටියා. අනික් කෙනා නිදාගත්තා. ඒ හතර දෙනෙක් එහෙම සසර පුරුද්ද භාවිතා වෙද්දී පෙර සසරේ දහමාන හුරුව නැති හතර දෙනා එහෙම නටද්දී සසර හුරුව තිබුණු කෙනා දහම ඇහුවා. සෝවාන් වුණා. මේ කතා දන්න නිසා ඔබ බෞද්ධ මේ කතා දන්න කෙනාට මම කතාව කියන්නේ නැහැ. මම මාර්ගික විතරයි කතා කරන්නේ. එම නිසා ඔබ දැන් හිතන්න පාරේ යනකොට ඔබට මේ සියලු දේවල් ඔබ පාරේ ඇවිදිනයිනේ. මම මේ ඇවිදින්න නැති නිසා මට කියන්න බෑ. ඇවිදිනය ගැන මම කියන්නම්. ඇවිදිනකොට ඔබට පේනවා මේ ඔක්කොම. ඇසට පේනවා, නාහයට දැනෙනවා, කටට ගත්තොත් දිවට දැනෙනවා. කයේ වැදුනොත් කයට දැනෙනවා, කයත් එක්ක ස්පර්ශ වෙනවා. නාසයට දැනෙනවා, ඔච්චරයිනේ ওই පහයි. ඉතින් ඒක මානසික. අතීත හුරුවත් අනාගත හුරුවත් මානසික. මවල දෙනවා. එතකොට ඇහැට රූපේ පේනකොට ඔය ඇහැට පේන ඔබට බස් එකේ නගින්න ඉන්නෝ දැන්. ඉන්නකොට එනවා එක බස් එකක් කෑලි හැලෙන සයිස්. දිරපු බස් එකක්. අහිංසක මිනිස්සෙක් අමාරුවෙන් දුවන්නේ. ඔබ දන්නේ නැහැ බස් එක ඇවිල්ලා නැවැත්තුවා. සීට් තියෙනවා. මහත්තයා යන්නේ කොහෙද? ඔබ ඉන්නෝ ගල්කිස්ස හන්දියේ කොහෙද යන්නේ? පිටකොටු. ඔබට කියවුණා වැරදි. එනේ මහත්තයා සීට් තියෙනවා. අපෝ බෑ. දැන් ඔබ අර අපිරිසිදු නිසා ඒ බස් එක දිහා පිළිකුලක් ආපු නිසා පිළිකුල ඇසුරු කරනවා. පිළිකුල අයිති කරගන්නවා දැන්. පිළිකුල අයිති කරන් ඔබ කියන්නේ මොකද? මේක රැකගන්න මේ පව අයිති කරන්න තව පව ඕන. තව අකුසල නෝ. එතකොට මොකද ඔබ කියන්නේ? යාළුවෙක් කෙනකන් ඉන්නව මේ එයා එනකන් බලන්නේ. අරයා කොන්දසන මහත්තයාට ඕන මේ ලාභෙනේ ජීවත් වෙන දෙන්නම එකම જાති අය දැන්. ඒතකොට එයා කියනවා නෑ එයා ඒවි මහත්තයත් යන් ඉතින් මගදී කෝල් එකක් දෙන්න ෆෝන් එක තියෙනවනේ. නෑ මට මොකද එහෙම කියන්න ඕන දැන් මිනිහා ද්වේෂගත වෙනවා. ඒකම එනවා හොඳ බස් එකක්. ඒකත් පිටකොටුව. එයා හිමීට දුවල ගිහිල්ලා අරගෙන නගිනවා. අර කොන්දොස්තර බලා සිටිදී අරගෙන නගිනවා. අපි කියන්නේ මේ කබල් වල යන්න නෙවි. මේ ධර්මතාව විස්තර කරන්න ගත්ත උපමාවක් පමණයි. ඒතර අපි කියනවා අපි සියලු සත්‍ය නිදුක් වේවා. සුවපත් වේවා.
හැම දිශාවම මේ උඩට යටට හැම පැත්තෙම සෙත් පතපු සෙත්තු අන්තිමට නෑ එක්ක කට්ටියක් බොක්කේ කට්ටියක් විටමින් කියලා කැල්සියම් වෙලා ඇටවල අනිත් අය ලේ වල ලේ ධාතුවේ අනිත් අය කෙස් වල කේශ ධාතුවේ අපේ ධාතු නෙවෙයි කෙස් වල සෙම වෙලා සෙම වල සොටු වෙලා සොටු වල කෙල වෙලා කෙල වල මොකටද බලන්නේ නැද්ද කියලා දැන් කෙල බවට පත් වෙලා මෙයාගේ තියෙන ශරීර ශක්ති ටික කෙල බවට පත් කරගෙන අපි දිනනවා අන්න මෛත්‍රිය කරපු හැටි අපිට ඇවිදින ශක්තිය එන්න කියලා අපි ගත්ත වෙනම. දැක්කයි? කිසිම කෙනෙකුට ගැලවීමක් නැහැ. අපි තමා බය සසරට බය කෙනෙක් ඉන්නවා. සංසාරයට අධික බය. සසරට වැටුනොත් මම කාලෙද මාව මෙයා කන කොහොමද? ඒකාන්තයි කියලා ඕන දැනන කෙනෙක් දැන්. මම කතා කරන්නේ එයාලා ගැන. මම කරොත් මට ඒක අනිත් පැත්තට ඒ විදිහටම කර්ම එනවා. ඒකනේ කර්ම විපාක කම්ම බන්දු කම්ම පරිසරණ යං කම්මං කරිස්වාමි කල්යාණං පාපකං වත් අස්සදායදෝ භවිස්සාමීති ජීවත් වෙනවා කියන්නේ පෙර සසර කර්ම ගෙවන්නත් අලුත් ගෙවන පරණ කර්ම මුල් කොට නව කර්ම රැස් කරන්නත් අපි ඉන්නේ අපි කරේ ඒක කර්ම ගෙවද්දි විඳවන්නත් ඒ ගෙවන හුරුවෙන් සිතක් විදියට පහළුනොත් අලුතෙන් එකතු කරගන්නත් නූපන්න කුසල උපදව ගන්නත් හරි උපන්න අකුසල විපාක විඳින්න තමයි මේ ඉන්නේ අපි. වෙන දෙයකට නෙමෙයි අපි මේ ජීවත් වෙනවා කියන්නේ. එතකොට අපි කරපව අපිම ගෙවනවා නම් ගෙවන්න වෙනවා නම් ඒක තේරෙනවා නම්. ඔබ කරයිද? සබ්බපවස්සා කරන කියලා බුදුන් වහන්සේ දේශනා කරේ මහා උත්තම බුද්ධ වචනේ. රත්තරන් පත්තිරෝක ලීල බෙල්ලෙල්ල ගත්තොත්ද පී? භාවිතා කරොත්ද? මතක පුක්කුසාති රජුරවන්ට බිම්බිසාර මහ රජු කල්යාණ මිත්‍රයෝ දෙන්නේ හොඳ උසස් මිත්‍රයෝ දෙන්නේ පුක්කුසාති රජු මැණික් ගල් වගේක් යවුවා මිත්‍රයට මට මගේ පළාතේ මැණික් ගල් වගේක් ලැබුණා කියලා තෑගි යවුවා තෑගිවම බිම්බිසාර රජුගේ පැත්තේ මැණික් නැහැ උන්වහන්සේ කරේ රන්පත්තිරු හතක් අරන් ලිව්වා මගේ රටේ බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ පහළ වුණා කියලා ඇත්තු පිට තියලා යවුවා අන්න ඒක ඇහු ගමන් පුක්කුසාති රජු බුද්ධ රත්නේ කියනකොට අර සසර පුරුද්ද අනාගාමී වෙනකන් යන්න සංසාරේ පෙරම් පුරුපු පාරමිතා හුරුව බලවත් නිසා රජකම අතහැරලා ආවා. දැන් ඔබට මේ ධහම තේරෙනවා නම් තේරෙන්න ඕන පිලින්දි වච්ච මහරහතන් වහන්සේ උන්වහන්සේගේ පෙර සසරේ සිටුවර වෙලා මානෙන් හිටපු නිසා හුරුව මේ ආත්මෙත් ආවා. ඒතකොට එවැනි භාෂා හුරුවක් තිබ්බා. ඒව ග්‍රාමයක එවැනි භාෂාවක් තියෙන ග්‍රාමයක ඉපදිලා රහත් වෙලා. උන්වහන්සේ තෝවසලේ කියලා කතා කරන අර සසර හුරුවත් මේ යුගයේදී ගත භාෂාමය ඒ පළාතේ තියෙන හුරුවත් මුල් කොට. දැන් අපිත් කියලා අපි කියනවා ආයයි වගේම කතා කරාලු. ඒකද අපේ එක යාට ඔප්පු කරගන්නේ වැරදි කරලා ඔප්පු කරන්න යනවා. හැබැයි හරි දේ කරලා ඔප්පු කරන්න යන්නේ නැහැ. තේරුණාද? වසලවාදය. එතකොට ඔබ මේ දහම අහන ඔබ දැන් තේරෙනවා ඇති. මොනතරම් දැලකට අපි අහුවෙලාද මාර්යාගේ දැලට අපි අහුවෙලාද එදා තොදෙයිය මාර්යාගේ දැලට අහුවෙන්න පොඩි රත්තරන් කෑල්ලක් හිතට ආවේ රත්තරන් ගොඩ හිතට ආවේ අර මැරිච්ච අර කතාවේ අම්මයි නංගි දුයි මේ කතාවේ හිතට ආවේ සැමියාට හිතට එන්නේ ඉඩම ඌරෙක් වෙන්න හිතට ආවේ බලන්න මාර්යා ඇලදරගත්ත හැටි එතකොට නෝනට හිතට ආවේ මහත්තයා ගණඩියෙක් වෙන්න උදවුණු ධර්මතාව මේ කියන්නේ පිළිගත්තා හෝ නොගත්තා හෝ පෙර සසර පිං ඇති ඇත්තන් මෙය දැන බහුශ්‍රුත වෙලා බය වෙලා සසරට බය වෙලා ගැලවෙන්න වීරිය වඩනවමයි ඒක ඒ හුරුව තියන අයගේ හුරු නැති අය මේක කරන්නේ නැහැ එතකොට දූට මතක් වෙන්නේ අම්මා බලනවා මාරයා දුන්නේ මොකද අම්මා දුන්නේ අම්මා මතක් කරේ හිත විසින් මන විසින් මතක් කරලා දුන්නේ අම්මා. අම්මා කියන රූපය අසුරු වුණා, කාම වුණා, රාග වුණා, පටිඝ වුණා. කරන්න දෙයක් නැහැ අතාරින්න මැරෙද්දී වුණා. ගිහිල්ලා ඉපදුණා, ගෙබ්බෙක් වෙලා. දැන් ජීවත් වෙන පුතා මේ මොකක්වත් දන්නේ නැහැනේ. මේ ඇත්තට මේ කර්ම විපාකයක් උපදින්න තැනක් නොදන්න පුතා. අපි හිතමු අපි කියලා. දැන් තාත් ඌරම අරන් එනවා. දැන් මෙරුයි කවුද? කාගේ ඥාණයට අනුවද මේ කතා කරන්නේ? මේක පස්සේ එකතුණු කතාවක් කිව්වම වැඩේ පවත්වා යන්න ලේසියි. ඒක නිසා ඒකද මේක දහම. ඔය හිතන්න මේ සසරේ අම්මා තාත්තා නුණු කවුරුවත් නැත්නම් එහෙම හිතන කෙනාගෙන් පව් කෙරෙනවද?
කරන්න හිතක් එන්න දෙනවද යා? අන්න ආර්ය සීලෙට එන හැටි. එතකොට අද ඔබට තේරෙනවා ඇති සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධ ක්‍රියාකාරීත්වය අපේ සිතුවිල්ල අපිව අරගෙන අපිව මොන තත්ත්වයට පත් කරනවද සහ පත් කරලා මොනතරම් නව කර්ම රැස් කරන්න පරිසරය අපට හදලා දෙනවද? අපි මේ පවේ නායකත්වයේ අරගෙන මොනතරම් පව් කඳක් කරනවද? කෝ ඔබට මේ ගියාට පස්සේ දැන් කෝ ඉතින් ඒ මැරිලා බල්ලා වුණු කෙනා මොනව කරන්නද? සුබමානකයට කරන්න දෙයක් තිබේද? තම තාත්තා වෙනුවෙන් තොදෙය වෙනුවෙන් Tamanට කරන්න දෙයක් තියෙනවද? දානයක් දෙන්න පුළුවන්. මොනවා කරන්නද අප්පා? ඊට ඉස්සෙල්ලා දාන දීලා නේද? දන් දෙන එක හින්දුවරුන්ගේ කොහොමද ක්‍රමේනේ? බ්‍රාහ්මණ ආගමේ ක්‍රමේ. හින්දු කියන්නේ මෑතක බිහිවෙච්ච බ්‍රාහ්මණ ආගම. බ්‍රාහ්මණයෝ කෙලෙහි ගුණ දජ්ජාතිය. උසස් අය. එතකොට එයාලා ගිහිල්ලා ඉපදිච්ච තැන ගැන සඳහනක්වත් නැහැනේ. භාග්‍යතුන් වහන්සේ නොහිටිය නම් මේව දැනගන්න ක්‍රමයක් නෑ. දැන් ඔබ ගියොත් මේක පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමන කරලා හොයන්න ඔබට පුළුවන් මේක හොයන්න මුළු ජීවිත කාලෙම හම්බෙන්නේ නැහැ. මේක ඥානයත් එක්ක පැටලෙන දෙයක්. මේක ඥානයත් එක්ක සම්බන්ධ වෙන දෙයක්. මේක ඥානය මසින් තීන්දුව කරන දෙයක්. එතකොට හිතෙන්න ඕන බලන්න අපිට මේ එන සිතුවිල්ල හැටියට අපිට මේ වෙලාවේ මතක් වෙන දේ හැටියට සුපර් මාකට් එකක් ගාමින් යනකොට හිස් කඩ දෙකක් පේනවා. දෙපැත්තේ කඩ දෙක අපි අඳුරනවා. ඒ කඩේකට ගිහිල්ලා අපි යනවා. කඩ දෙක මොකද? නිකම් වහලා යාට තේරෙන්නේ නැහැ බිස්නස්. ඇත්තද? ඒක රෙන්ට් එකට දෙනවද? ඔව් දෙනවා. දැන් අපේ හිත යන්නේ කොහාටද? ගන්න එපා කියනවත් නෙවෙයි. දැන් එයාට ගෙදර එන්න වෙලාවක් නැහැ, දහම අහන්න වෙලාවක් නැහැ. එක කඩ කාමර දෙකයි එකක එයා එකක බඩු විකුණනවා, ආල් විකුණනවා. අනිත් එකෙත් දාගත්ත තව මොනවා හරි බඩු ටිකක් දාලා මොනවා හරි දෙයක් විකුණන එක දෙයක්. දැන් මිනිස්සු දහම කිව්වත් අහන්න හිතක් නැහැ අන්තිමට. දැන් එයා උදේට බලන්නේ මේකේ ලාභ කොහොමද? මේකට අද අඩු බඩු ටික ගේන්නේ කොහොමද? ධර්මදේශන අදේ කිව්වත් එයාට ධර්මදේශනේ නෙවි ලොකු කඩේ බඩු ඉවරයි. මිනිස්සු වෙනවා. දැන් මිනිස්සු වෙනකොට මේක වෙලදාම නැතුව කඩේ පවත්වන්න බෑ. එහෙනම් මේකට බඩු ගේන්න ඕඩර් කරන්න ඕන. දැන් මේ බඩු ඕඩර් කරනවා. ධර්මදේශනේ අනිත් දෙන්න තුන් දෙනා අහනවා. ඉන්න අනික් කට්ටිය කඩේ රෙන්ට් එකට ගත්ත කෙනා දැන් කඩේ බඩු ඕඩර් කරනවා. නැත්තම් දහම එපා වෙලම ගිහිල්ලා. නේද? නැත්නම් බුදුහාමුදුරුවෝ ඕන වෙන්නේ මලගයක් වුණාම අර පින්වත් සංඝරත්නය ගෙනල්ලා අනිත්‍යවත සංඛාරා කියන්න විතරයි. දන් දෙන්න විතරයි. මිනිහ ගිහිල්ලා බල්ලෙක් කියලා, ප්‍රේතෙක් කියලා, යකෙක් කියලා අටමහ නිරේ ගිහිල්ලා පෙර මහා කුසල් සිතක් ඒ වෙලාවේ මතකයට ඇවිල්ලා කෝසල මල්ලිකාවට වගේ නිරේ ගිහිල්ලා එන කාලයක් කියන්න බැරි තරම් ගිහිල්ලා ඔය ඔක්කොගෙම කැරකෙන චක්‍රයක් තිබිලා එයා ගිහිල්ලා ඔක්කොම නිරවල මෙහෙ දන් දෙනවා. මේ ගැලවෙන්න පුළුවන් මාර්ගය තියෙද්දි ඕනම කෙනෙකුට ගැලවෙන්න පුළුවන්. බුදුහාමුදුරු බැහැරි කියලා කිව්වේ නෑ නේ කාටවත්. බැරි ඒවා කිව්වත් අහන්න එපා. ඔබ ඒවා කරලා නැතුව ඇදෙනේ. සියලු පවෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක්. සියලු පව් කරලා තියෙද්දිනේ අඟුලිමල් ගැලවුනේ. මෙච්චර ආදර්ශමත් කතා තියෙද්දි මෙච්චර චරිත ආදර්ශ බම් පෙන්නද්දී පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මොන්නතරම් පව් කරත් මේ මොහොතේ පටන් ගන්න ඔබට මේ මොහොතේ පුළුවන්. මේ මොහොතේ ඔබ ඔබේ හිත සුද්ධ කරන්න කිව්වේ මාර්ගය වශයෙන් සිත සුද්ධ කරන එක. සිත අසුද්ධ වෙනකොට සිත අපිරිසිදු වෙන්නේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහෙන් නම් රාග, දේශ, මෝහ එකතු කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න ගන්න හැම උත්සාහයේදීම ඔබ භවයට වැටෙනවා. මේ ටික තේරෙනවා නම් ඔබ දැන් අද පටන් ගන්න මේ මොහොතේ පටන් ගන්න ඔබ ඊයේ මේ මොහොත වෙනකන් ගොඩක් පව් කරලා ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. ඒක හානියට අසහනයට හේතුවක් කරගන්න එපා. බුදුහාමුදුරු සරණ යන්න පටන් ගන්න. හිත සුද්ධ කරන්න පටන්. මතක් වෙනකොට හිතන්න මේක සිතුවිල්ල. සරල තැනකට එන්න. මේක සිතුවිල්ල. මං අරයට බැන්න අරයට ගැහුවා. අරයගේ දේ ගත්තා නෑ මේක සිතුවිල්ල. වෙන මොකුත් නෙමෙයි මේක සිතුවිල්ල. මේක උපාදාන ස්කන්ධයක්. කියලා හිතන්න. හිතද්දි හිතෙනවා. හිතද්දි ආයි වෙනවා. නෑ මං එයාට ගැහුවානේ. නෑ මං එයාට ගැහුවා. සිතුවිල්ලක මේ සිත අනිත්‍යමයි. මේ සිතේ ලක්ෂණය මොකද? අනිත්‍ය. ඇති වුණු තැනම නැති වෙනවා. එහෙනම් මේ සිතට ඇලුනොත් මොකද ඒකේ ලක්ෂණය? ජරා මරණ දුක උරුම කරලා දෙනවා. එහෙනම් මේක අයිති දුකට. දුක කියන්නේ කොහොමද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ මේ සියල්ලම දුක්. මේ දුක් ඔක්කොම එක් කරලා එක සැරේට කියන්න බැරි නිසා තමයි දුක කියලා තනි වචනෙන් දෙන්නේ. මේ දුකට. මේ අයිති මොකටද? මේක මම හෝ මගේ ආත්මය නෙවෙයි මේක සිතුවිල්ලක්මයි.
මේක ඇති වෙලා නැති වෙන දෙයක්. මගේ වෙන්නේ කොහොමද? යදනිච්ඡන් තන් දුක්ඛන් තන් දුක්ඛන් යදනත්තා. යමක් අනිත්‍ය න එකයි දුකට. ඒක දුකට අයිති න එකයි. ඒකම අනාත්මයි. මම මගේ ආත්මේ නොවේමයි. අන්නේ නුවණසින් ඔබ දිහා බලන් ඉන්න. ඔබ දැන් ඔන්න ඔබට අනුකම්ප කරන්න ගත්තාද ඉතලා. අන්න ඔබ ගාව ශ්‍රද්ධාව පටන් ගත්තා. විරිය ආරම්භ වෙන්න ගත්තා. සතිය පටන් ගත්තා. සතිය ආරම්භ වෙන සතිය වැඩෙන්න ගත්තා. සතිය කියන උත්තරීතර ධර්මතාව. චුට්ට චුට්ට ඔබ ගාව බලවත් වෙන්න ගත්තා. ඒක ඉඳලා තමයි පුළුවන් වෙනවා ඇත්තේ. අද එකක් බැලුවා හෙට තව එකක්. කමක් නැහැ. පටන් ගන්න මේ විදියට. ඔබ පසුපස. ඔබ ශ්‍රද්ධාවන්තයෙක් ඉන්නකොට සක් දෙවිඳු මාතලීට කියනවා අන්න බුදුහාමුදුරු සරණ යන උපාසකෙක් මහල වුණා කියලා. ඔවුන්ට ඔබේ හිත පේනවා. ඔවුන් දෙවියන්ගේ ආශිර්වාද ලබනවා. එම නිසා පටන් ගන්න පසු දේ ගැන හිතන්න එපා මොකද. මේ මොහොත දක්වා කරපුව ගැන හිතන්න එපා. මේ මොහොතේ පටන් ගන්න. මේක අති දුර්ලභ දෙයක්. සුකෝ බුද්ධෝ උප්පාදෝ මේ බුදුන් වහන්සේක පහළම ලෝකයාගේ සැපමයි සැහැල්ලුවමයි. ලෝකයා හරි සැහැල්ලුවටපත් වෙනවා, සැපයටපත් වෙනවා හිතෙන්. හිතෙන් නිවනටපත් වෙනවා. මනුස්සානම් පටිලාභ අති දුර්ලභ මනුසාත්ම ලැබෙන එක අති දුර්ලභ දෙයක්. මේ කණ සම්පatti සීල සුදුසුකම් පෙර සසර පුරුදු ධර්මය අහන අද සුදුසුකම් මේ කියන සීල කණ සම්පatti ලැබිලා ඔබට. සද්ධර්ම ශ්‍රවණෝ පරම දුර්ලභ මේ සද්ධර්ම ශ්‍රවණේ පරම දුර්ලභයි කියලා බුදුන් වහන්සේ දේශනා කරා නම් මේ දුර්ලභ දෙයක් මේ කරන්නේ. එහෙනම් කොච්චර හොයන් ඉන්නේ නැද්ද ඔබ මේක? කල්ප ගණන් හොයන් ආපු දෙයක මේ ප්‍රතිඵලයක් ආනිසංශයක් මේ විදි. සද්ධර්ම ශ්‍රවණ පරම දුර්ලභ මේ පරම දුර්ලභ දෙයක් මේ ලබන බව තරයේ සිහිය තියාගෙන අද ධර්ම ශ්‍රවණය කරන්න. ඔබට බඩ කාලා බඩ පිරුණත් ටිකකින් බඩගිනි වෙනවා මේ දහම අහලා. හිත නිවුනම දවස් ගණන් දැනෙන්නේ. සති ගණන් දැනෙන්නේ මේ චුට්ටක් අවබෝධ වෙලා මෙහෙමනම් ස්ථිර වුණොත් මේවා දැනෙන්නේ. තේරුම් ගන්න තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනවම් පාන්න පෙර තමන් රහත් වෙන්න පෙර උපතිස්සගේ මාව රූපසාරි බැමිණියගේ නිවසට වඩිනවා. දැන් වඩින්නේ අම්මා කිව්වට සම්මතේ ඒ කෙලස් තියෙද්දි දැන් කෙලසුන්ගෙන් මිදුනම මේ කය අයිතිකාරයෙකුනේ කය උපදවපු අම්මා. උදව් කරපු අම්මා. ගමට යනකොට බයින. මුක්කම රහත් වුණේ පවුලේ. සහෝදර කවුරුත් මගපල ලැබුවා. දැන් තනියෙන් බානිනව බයින. බැන්නට බනිනවද? බනින්න එපා කියනවද? උන්වහන්සේ දන්නවා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කරන් තියෙන ඊළම දේ ධර්ම කරුණක් කියලා දෙන්නේ. පෙරපින් මතුවෙන්නේ ඒකෙන්මයි. උන්වහන්සේ ගිහිල්ලා ඇඳක සැතපුණා. ඊට පස්සේ දෙවියෝ තමයි උදව් කරේ දැක්කනේ දෙවියෝ වඳපු හැටි ඇවිල්ලා. සරියුත් හාමුදුරට වැඳ අම්මා දිහා බැලුවත් නැතුව. ඒ දෙවියොත් පිට වෙලා මට මේ දෙවියන්ට වඳින අම්මා දිහා දෙවියෝ බලන්නේ දෙවියන්ට නොවැඳපු සරියුත් හාමුදුර දිහා ළඟට ගිහිල්ලා වැඳලා එනවා. සාග් දෙවිඳු මහා බ්‍රහ්මයා. අන්න ඒ ගැන අම්මා දැනගත්තම අහනවා මේ මොකද එහෙම වෙන්නේ කියලා. අන්න කියනවා මාර්ගය යන කෙනාට. කෙලෙසුන්ගෙන් මිදෙන උතුමට දෙවියෝ ආස නමස්කාර කරන්න උතුමට. පින් සිද්ධ වෙන්නේ තෙන්දි මහා පින් සිද්ධ වෙන නිසා යන්නේ. අන්න අම්මානේ සාදු මගේ පුතාට මෙච්චර දෙවියෝ වඳිනවා නම් බුදුන් වහන්සේ කොහොමද කියලා අන්න ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ආපු දවස. අන්න ඒක තමයි ලෝකෙ උතුම්ම තෑග්ග. ඉතින් අපිට පුළුවන් ওই කැලණි පන්සලට නාගදීපෙට රුවන්වැලි සෑයට දලදා වහන්සේට සෝමාවතියට බදුල්ල මුතියංගනේට මහියංගනේට කතරගම කිරිවෙහෙරට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ වඳින සිතින් වඳින්න. මේ වඳින්න ඕන කෙනෙකුට පුළුවන්. මේ වඳින්නේ බුදුන් වහන්සේට. ඇයි වඳින්නේ? මට මේ දහම කියලා දුන්න නිසා. මම මෝඩෙක්. මම මේ දහම දැනගෙන හිටියේ නෑ. මම පව් කර හිටපු මට පව හඳුන්වලා දුන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ ජීවමානව මට නොපෙනෙන නිසා මම මේ කැලණියට ආවේ ඔබ වහන්සේට වඳින්න. එහෙම හිතලා. බුද්ධ ගෞරවයෙන් වඳින්න පුළුවන්. ඔබට පුළුවන් ඔබේ ගෙදර එක් කියන්නේ. ඔබ මේ කියන එක හිමින් නොකිය ටිකක් ඇහෙන්න කියන්නේ. ඔබ හාංගන් හිටිය ඇති දැන්. විවට්ටති විරෝචති න විවට්ටති න විරෝචಂತಿ. විවෘතුන බබලන ඔබ විවෘත වෙන්න. ඔබ ප්‍රකාශ කරන්න. වඳිනකොට ටිකක් ළඟ ඉන්න එක්කෙනෙකුට හරි ඇහෙන්න කියන්නේ ගෙදරින් ඉන්න අම්මට හරි. වෙනස් වෙයි. පොඩි තැන් වලින් වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරන් යන්න. ඔබ යන්න හැංගිලා වඳින්න යනකොට පින් තමයි. යුතුයකම් නොකරයි.
එක්කයන් ඕන යුතු අය ඉන්නවා. ඔබ ඉතින් මාර්ගය දන්න කෙනෙක් කරන්නේ තව එක්කෙනෙක් හරි එක්ක යනවා. අම්මා තාත්තා හරි මේ තැනට රුවන්වැලිසෑයට කැලණියට මේවට එක්ක යනවා. වාහනේ බහින්න බැරුණා එතන ඉඳන් වදින්න කියනවා. අන්න ඒ පින කරන්න පුළුවන් අය කරන්න. ඔබේ පෙරපින් මතු වෙනවා. නැත්තම් ඔබ කෙලෙහි ගුණ නොදන්න જાතියක් වෙනවා. ඔබට පුළුවන් තනියෙන් ගිහිල්ලා මේවා වැඳලෙන්න. ශ්‍රීපාදේ යන්න බෑ. පාමුලට එක්ක ගිහිල්ලා වාහනේ ඉන්න කියලා පුළුවන් කෙනා යනවා. ඔය බලා ගන්න කෙනෙක් තියලා. මොනතරම් පිනක්ද ඒක? අපි මේ හිතුව ඔක්කොම පින් ඔක්කොම කරොත්මයි කියලා නොදන්නකම. අපි හැංගිලා කරා පින. ඔබ දන්නවා සම්බන්ධ කරාම මේ පිනේ ආනිසංස කාටද මේ රටටම හොඳයි. ඔක්කොටම කිව්වොත් අද සිල් ගන්න අපිට පුළුවන් නේද දවසක් දාගෙන මේ පොයට ලංකාවේ ඔක්කොටම කියලා අද සිල් ගන්නකම. පැය ගණන් ඕනේ නැහැ. පැය දෙකක්, පැය තුනක්. ආර්යකාන්ත සීලයට එන හැටි කියන්නේ කියලා මේ රට වෙනස් කරන්න. එක සංගරුණකට මේ නායකත්වය අරන් මේක කරන්න පුළුවන්. අද සිල් ගන්න මේ පැය මහා වෙලාවල් බැරුව ඇති, ගෙදර වැඩ ඇති. මොකද හුරු කරගත්ත පරිසර එකපාරට කඩන්න බැරුව ඇති. අපි පොඩ්ඩක් කරමු. ගෙදර කෙනෙකුට පුළුවන් ගෙදර අය වෙනස් කරන්න. ගෙදර අය අද සිල් ගන්නවා. වරුවක්. සම්මත සීලේ දවසෙම ඉන්න බැරුව ඇති. නමුත් ඔහු පැයක් සිල් ගන්නවා. ඇස් පිල්ලම් හෙලන මොහොතක්. බුදුහාමුදුරගෙන ශ්‍රද්ධාව තියාගන්න කියලානේ කිව්වේ. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව තියන්න කිව්වනේ. ඇස් පිල්ලම් හෙලන මොහොතක්. මෛත්‍රිය වඩන්න කිව්වේ. මොකද්ද මෙත් වඩනවා කියන්නේ? මම අනේ ලෝකෙන් ගැලවුණා. ගැලවීමමයි මෛත්‍රිය. මෙත්තායි භික්කවේ චේතෝ විමුක්තිය. මෛත්‍රිය කියන්නේ චේතනාවේ මිදෙන එකමයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඔබට පුළුවන් නම් ඔන්න දැන් ඔබ මෛත්‍රියටපත්. ඔබ ගැලවුණා. දැන් ඔබට කිසිම දෙයක සම්බන්ධයක් නැහැ. මම මේ ප්‍රථම ධානයේ වැඩුවා කියලා මොහොතක් මේ ප්‍රථම ධානයේ දැකලා මෙනෙහි කරලා මං ඉන්න බව දැකලා ඉන්න එක ජීවිත කාලයක් ජීවත් වෙනට වැඩිය වටිනවා කිව්වා. මේ ධර්ම කරුණු අවබෝධ කරගෙන අවබෝධ කරගත්ත පින්වත් පිරිස් මේ ඇහැට පේන රූපේ එක මොහොතෙන් අයින් කරගන්න පුළුවන්. මේ ඇහැ මේ රූපේ මේ රූපේ ඇසත් රූපයත් ගැටෙනවා. මගේ ආධ්‍යාත්මික කය තුල ගැටෙන විඥානේ පහළ වෙනවා. ස්පර්ශය සිද්ධ වෙනවා කියනකොට අවධානය බාහිරට යන එක නවතිනවා. බාහිරට යන්නේ මගේ ඇතුළේ තියෙන සංඥාවට අනුවයි. සංඛාර විඥාන වෙන්නේ. දැන් මේ සංඥාවට අනුව චේතනාව නිරුද්ධ වෙනවා. කර්මක්ෂය වෙනවා. අරයා ගමරාල හතුරු කියලා පේන එක නවතිනවා. ගමරාල හතුරු කියන්නේ මගේ මනස කියලා මගේ සිත සංකල්පය කියලා පේනවා. පේනකොට එළිය රූපේ ගමරාලය, එළිය රූපේ හතුරාය කියලා දෘෂ්ටිවාදය, දෘෂ්ටිය නවතිනවා. දෙට්ටිංච අනුපගම්ම වෙනවා. අන්නෝ සීලේනෝ සීලව ආර්ය සීලයට පැමිණුණා වෙනවා. දර්ශනේන සම්පන්න වූ දර්ශනයටපත් වුණා වෙනවා. කාමයේ විනේ කියන කාමෙ මිදුණා වෙනවා. රූප කාමෙ මිදුණා වෙනවා. ඒ රූපේ සංඥාවෙන් මිදුණා වෙනවා. සංඥාවට නොඇලුණා වෙනවා. සංඥාව විසින් ප්‍රකාශ කරන මට පව් කරන්න පෙන්නපු මගින් මං අයින් වුණා වෙනවා. අපි මේ මොනතරම් ක්‍රම කරලා ඇද්ද? මොනතරම් මේ රූපෙන් ගැලවෙන්න මොනතරම් මහා මහන්සි අරන් ඇද්ද? මේ ගැලවීමක් වෙලා නැහැ. යතෝපි මූලේ අනුපද්ද වේදල්ලේ තින්නෝපි රුක්කෝ පුනරේව රූපති. ඒවන් තණ්හා අනුශය අනුහති නිබ්බන්තති දුක්ඛ මිදම් පුනක් පුනක්. අපි මේ අත්ත මහා පැලවෙන කඳම් පැලවෙන ගහක මරන්න කියලා කඳ කපනවා. කැපුවම ඊට වැඩිය දළු දාලා හැදෙනවා වගේ. අපි වෙන මොනතරම් දේවල් අනේ නෑ මම අද බනින්නේ නෑ කියලා තීන්දුව අරන් ඇති. හෙට ඒකත් අල්ලලම බනිනවා. මම මේ නුවණ අර මුලින් ගලවන තුරු මුල් ගලවන තුරු රාග මූල, දේශ මූල, මෝහ මූල ගලවන තුරු අනුශය ගලවන තුරු ඒවන් තණ්හා අනුශයනේ. තණ්හාව නැති අනුශය ධර්ම. මේ සියලු අනුශය ධර්ම ගලවන තුරු මේක ඉවර වෙන්නේ නෑ. ඒවන් තණ්හා අනුශය අනුහති. අනේදාට මේ දුකෙන් නිදහස් නිබ්බන්ති දුක්ඛ මිදම් පුනක්. අපි නිදහස් නිවනා වෙනවා. නිවුණා වෙනවා, සූපත් වුණා වෙනවා. දැන් බලන්න නිවෙන වේගේ. මම මේ එක උපමාවකින් කියලා නවත්තනවා. එළි ඉන්න කෙනෙක් පෙර උපමාව මං ගන්න. එළි ඉන්න කෙනෙක් ඔබට පේන්නේ ගමරාල හතුර විදියට. ඔබට කරපු වරදක් ඔහුගෙන් ඔබට හිතෙන් මතුවෙනවා. දැන් ඔබට පේන්නේ මේ මිනිහමයි ඉන්නේ. ඉන්න මිනිහමයි පේන්නේ. දැන් ඔබ වැටුණා අවිද්‍යාවට. හැබැයි ඔබ දන්නේ මේ ඇහැ එක්ක ගැටෙන රූපයක්. මේ ඇහැ රූපේ ගැටෙන මොහොතේ විඥානයත් එක්ක ස්පර්ශ වෙලා වේදනා සංඥා සංඛාර සංඥාව මේ මගේ මනසමයි. සසඤ්ඤම් මේ සමනකේ ලෝකේ. මේ ලෝකයේ දුකයි. දුක යනු කුමක්ද? මොකද දුක කියලා ඇහුවා. දුක කියන්නේ සිතටමයි, ආධ්‍යාත්මික කයටමයි. තස්සුම් පටිත් දුක්ඛම් පටිත්තිතා. මේ දුකමයි. තස්සුම් ලෝකේ පටිත්තිතා. දුක්ඛම් ලෝකේ පටිත්තිතා.
ලෝකේ කියලා පණවන්නේ කොහොමද? තස්සුන් ලෝකේ පටිච්ච. ඔබ දුක කියලා පණවන්නේ කොහොමද? දුක්ඛං ලෝකේ පටිච්ච. මං දුකටමයි ලෝකේ කියන්නේ. එහෙනම් මේ දුකමයි. එහෙනම් ගමරාල හතුර කියන තැන මාතුල පහළ මේ සියල්ලම දුකට අයිති දේවල්. එහෙනම් ඔබ අරසවල හතුර කියලා හිතුවොත් කෙරෙන්නේ මේ දුක ඔබ ජීවිතයට ගත්තා වෙනවා, අසුරු කරා වෙනවා. උපන්න අකුසල් අසුරු කරා වෙනවා. ඔබ මේක දැක්කොත් උපන්න අකුසල් පහ කරා වෙනවා. උපන්න අකුසල් පහ කරනකොට ආයි එහෙම හිතෙන එක නවතිනවා. ඒ කියන්නේ උපන්න අකුසල් නූපදිනවා. නූපන් නැව වෙන සංකල්ප වශයෙන් එන රාග දේශම හොයන්න එන පාර වහගත්ත වෙනවා. ජීවිතේ භාවිතා කරන්නට මේක සත්‍යයි. ඒ හරි සතුටු වෙයි මේ ටික ඇහුවම. අසවලා මගේ හතුරා. නෑ ඉන්නේ ගමරාල. ගමරාල කියලා තියෙන්නේ මගේ මනසමයි. මගේ සංකල්පයක්මයි හිතේමයි මේක පහළුනේ. මේ ඇහැ එක්ක ගැටෙන රූපය. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කර මූලික ප්‍රතිපදාවේ හිත පිහිටෙව්වා. අන්න පිහිටියා. මේ ඇස මේ රූපේ මේ දෙක ගැටෙනවා. මේක කාටවත් ඇහැට රූපයක්. ඇයි මට විතරක් මෙහෙම හිතෙන්නේ? මට අය හතුරු කියලා හිතෙන්නේ, වෙන කෙනෙකුට මොකුත් නොහිතෙන්නේ. ඔහු එයාට ඒ මනසේ අතීත හුරුවක් නැති නිසා. අතීත හුරුව මට එයා හතුරු කියලා. ඒ හුරුව මට මේ ක්‍රියාත්මක වෙන්නේ. හරි නිවුණා. ඔහු දැක්ක මගේ මනස කියලා. අන්න බුද්ධ වචනේ ඔහු තුලින් කියවමාන කරගත්තා, ප්‍රකට කරගත්තා. දැන් ඔහුගේ කය සිත මෛත්‍රියටපත් වෙනවා. වචන සංවර වෙනවා. දැන් මේ වෙනදා එයා දැක්කම මට පහළු අකුසල් උපදවන්න පුළුවන් වචන ටික දැන් උපදින්නේ නැති බව පේනවා. නරක වචනට යනකම්ම මේක උපදිනවා මේ තුල. මේ කයේ. ඊටා දරුණු අහන් ඉන්න බැරි අශීලාචාර වචනේ දක්වාම මේක උපදිනවා. දැන් එහෙම නූපදින බහුව දකින්නවා. එහෙනම් මට මේ ගුරු උපදේශ දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. එදා උන්වහන්සේ ඉසිපතනේ මිගදායේ මේ උතුම් ධර්ම චක්‍රය එහෙම නැත්නම් ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළේ උන්වහන්සේ. එදා බුද්ධ ගයාවේ ජයශ්‍රී මහ බෝධිය ළඟ විරාජමානව බුද්ධත්වයට පත් වෙලා මේ සියල්ල අවබෝධ කරගෙන පිරිසිඳ දැකලා සත්‍යද ගත කිරීමෙන් අනතුරු උන්වහන්සේ පස්වක දවස නමතා කළ සාකච්ඡාවේ. ඒ ධර්මය නිසායි මම මේ නිවුනේ කියලා දැන් ඔබට හිතෙයි. බුදුන් වහන්සේ මට නිවෙන්න මාර්ගය දේශනා කළා. අසවලා හතුරා කියනකොට මට පේනවා අසවලා යන මගේ හිතේ හටගත්ත සංඥාවක්මයි. මේක සිතුවිල්ලක්මයි. හිතෙන්න නිවෙනවා. උපන්න කුසල් පහ වෙනවා කියන්නේ උපන් රාග, ద్వේෂ, මොහ අඩපණ වෙනවා. අක්‍රිය වෙන්න ගන්නවා. නූපන් කුසල් උපදිනවා කියන්නේ ඒ අක්‍රිය වෙන තැනම තමයි කුසලය. උපන් රාගය අක්‍රිය වීමයි විරාගය කියන්නේ. උපන් ද්වේෂය නැතිවීමමයි වීත දෝෂ කියන්නේ. රාගක්ෂය කියන්නේ. ද්වේෂක්ෂය කියන්නේ. උපන් මෝහය අක්‍රිය වීමමයි වීත මෝහය කියන්නේ. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කියන්නේ. එතකොට අර ගමරාල හතුර කියලා හිතෙනකොට උපන් අකුසල් ක්‍රියාත්මක වෙනවා. උපන් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. උපන් රාග, ද්වේෂ, මෝහ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක මේ ඇසත් එක්ක ගැටෙන රූපේ, මේ ආයතන, මේ මගේ මනස, මේ මගේ අතීත හුරුවට එන රූප සංඥාව, මේ මගේ මනස මතු කර රූප සංඥාව, මේ සියල්ලම අනිත්‍යයි. මේ සියල්ලම දුකටයි අයිති. ජරා මරණ දුකටයි, සසර පුරුදු. මේක මරණ වෙලාවේ මතු වුණොත් මම යකෙක් වෙලා ඔහුගේ පස්සේ යයි. ඔහු මට දෙන්න තියෙන දඬුවම් දෙයි. මනුස්ස ලෝකේ දෙන්න තියෙන ඉහළ දඬුවම් මට දෙයි. ඔහු බය කරගන්නව සසර. එහෙම හිතලා ඔහු බය කරගෙන නැත්තම් මං ඔහුට දරුණු දඬුවම් දෙන්න හිතුව මං අවීචයක ගිහිල්ලා උපදී. මං ගිනි හට්ටි මැද උපදී. ගිනි ලෝදිය කණ්ඩ වෙයි, ලෝදිය බොණ්ඩ වෙයි, කටුඹුලේ යන්න වෙයි කියලා ඔහු බය උපදව ගන්නවා. උපදවගෙන උපන් අකුසල් වලට වැට බඳිනවා. ඇසුරු නොකරින් අන්නේ தත්ත්වයටපත් වෙන්න. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී. සතර මග සතර ඵලය. අට පුරුෂ පුජ්‍යලා කියන මේ පුරුෂ පුජ්‍යලේ වට දෙනාට අයිති වෙන්න. මේ ලෝකේ සුන්දර වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. එක තැනකින් පටන් ගත්තේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනා කළා ඉසිපතනි මිගදායේ. ඒ ඉන්දියාවේ ඉසිපතනි මිගදායේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනා කරලා දේ මහ බුදුරස් දාරාවෙන්. තුන් ලෝකේ පෙර සසර පුරුදු තිබුණා ඒක එයාලට නෙදෙන්න පිං ඇවිස්සුණා. එතකොට තිබුණු කාල චක්‍ර සිත්වල සංකල්ප වෙනස් වුණා. ගිරිග්ග සමාජයේ බලපු ඒවා බාලන සතුටටපත් වෙලා හිටපු. ඒවයින් දුක්කුණු එදා කෝලිත උපතිස්ස දෙන්න. ඒවා සැපයි කියලා හිටපු කාම ලෝකේ දෙදරලා ගිහිල්ලා ඒවයි වෙනද දැනිච්ච නොදැනෙන්න ගත්ත යන්න උන්ගේ පෙරපින ඇවිස්සුණු හැටි. යන්නේ ක්‍රමයට ඇවිස්සේ. එහෙනම් අපි අද මේ ශ්‍රවණය කරන ධර්ම භාවිතා කරොත්
ඉතිරි අයගේ පෙරපින් මතුවලා වුණොත් ධර්මය හොයාගෙන යන්නන් බවට පත් වේ. හොයාගෙන ගිහිල්ලා gedara dora ජීවිතේ සාර්ථක කරගනි. ගැටෙන්නේ නැති. යතුකම් කරන හොඳට හම්බ කරන. ඒව කරා ඒ ජීවත් වෙන්නනේ හම්බ කරන්නේ. හම්බ කරන ජීවත් වෙනව නෙවෙයි ජීවත් වීම සඳහා හම්බ කරනවා. ඒකට ඉතින් කයට ආවිසක් එපායි. නේද? වඩු වැඩ කරන කෙනාට අතපය හයිය ඕන. මේෂන් වැඩ කෙනාට අතපය හයිය ඕන. පෙර කර්මයන් මැදෙහත් වෙලා මේ අතපය කඩලා ගියොත් ඒව කරලා ඉවරයි. ඒ නිසා ඒ කර්ම ෂය කරලා කර්මේ දුරස් කරන මේ උතුම් බුද්ධ වචනේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඇස් දෙකෙන් බලන් කම්පියුටරේ අරහෙට ඔබනෝ මෙහෙට ඔබනෝ. එහෙට මවුස් තල්ලු කරනෝ. ඇස් පෙනීම නැති වුණොත් ඔක්කොම ඉවරයි. එහෙනම් මේ පෙර අකුසලයෙන් එන්න තියෙනක අකුසල ඈත් කරන්න පුළුවන් සමත් වෙන උතුම් බුද්ධ වචනේ ජීවිතයට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරන් නූපන් කුසල් උපදවගෙන මහා ශක්තිමත් කෙනෙක් වෙන්න. 2022 හොඳ උතුම් තත්ත්වයට ඔබ විතරක් නෙවෙයි. ඔබ මේ කරන්නේ රටට සේවයක්. රට උතුම් තත්ත්වයට පත් කරන එක. එයා තත්ත්වයට පත් වීමට. මේ සියලු ධර්ම කරුණක් ගානේ ඔබේ හිතේ ධාරණය වෙලා. ඒ ධාරණයේ ධර්ම කරුණෝ තැනට සුදුසු නුවණ ලෙස පහළ වෙලා. ඔබේ උපන් අකුසල් පහ කරන්න බලය ලෙස බල ධර්ම ලෙස ජීවමාන වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.